ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා පින්වත් සියලු දෙනාම සුදුසු පහසු තැනකට ලම් වෙලා පංචශීලයේ සමාදන් වෙන්න සූදානම් වෙන්න. සාදුකාරයක් පවත්වන්නකෝ. නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्ठाना वेरमणि सिक्खापदं समादियामि साधु කියන්න समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අක්ඛෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනං තීති තපස්සර කන්ද තපස්සරාරාම විහාරාදීශ්වර ගරු කටයුතුමා ශාසන සහෝදර පාඨශාලාචාර්ය අපේ පඬිත් හාමුදුරුවන් වහන්සේ වරප්‍රදාන අද දවසේ මෙහි විහාර පරිසරයට ඒකරාශී වී සිටින ගරු කටයුතු ප්‍රාදේශීය මහා සංඝරුවනින් අවසරයි ප්‍රාදේශීය මහලේකම්තුමිය එවැගේම හිටපු දේශපාලන අධිකාරියේ ඒ පක්ෂ නියෝජනය කරන සභාපතිවරු උපසභාපතිවරු ලේකම්වරු මන්ත්‍රීවරු ආදී කොට ඇත්තා වූ දේශපාලනයට සම්බන්ධ මහත්ම මහත්මීනි රාජ්‍ය සේවා සියලු නිලධාරී මහත්වරුනි සදහබරව මේ අවස්ථාවට සහභාගී වී ධර්ම ශ්‍රවණාබිලාසයෙන් අසුන්ගෙන සිටින තපස්සර කන්ද තපස්රාරාම විහාරස්ථානයේ සතර පේරුවේ දායක කාරකාදීන් පෙරටු කරගත් ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසී සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතියනි මේ ගෞතම අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුන පවතින කාලය උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන වෙලාව අපි නිතර බණ අහලා තියෙනවා නේද විවිධ තේමාවන් ඔස්සේ නිතර බණ අහලා තියෙනවා ඒ ධර්මයේ ශ්‍රවණය කරමින් ජීවිතය සකසාගත් අය දශම ගානක් විතර ඉන්නවා පූර්ණ ඉලක්කම් වලින් ලියන්නට ගමක් ගත්තොත් නැති තරමට තමයි සැබෑ සුද්ධ බෞද්ධ අය. සැබෑම සුද්ධ බෞද්ධ ඉන්නවත් මට පෙන්වන්න කලවානි සුද්ධ බෞද්ධේ ඈ සුද්ධ බෞද්ධ නෑ පුතා. සුද්ධ බෞද්ධ ඉඳන් අඩුම තරමෙන් පංචශීලයේවත් රකින්න අය වෙන්න එපැයි. නේද? පන්සිල්වත් රකින්න අය වෙන්න ඕන. ඉතින් පන්සිල්වත් රකින්න අය කවුරුත්ම නැත්තම් මේ පොඩි එකෙක්වත් පන්සිල් රකින්නේ නැහැ. ඔව්. මේ කොල්ලත් දැන් මේ වෙනකොට සිල්පද කීපයක්ම බිඳලා ඉවරයි ওই වයසට. තව බිඳින්න තියෙන්නේ කොල්ලාට මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර සිටීම
කියලා සිල්පදයක් සමාදන් වෙනවනේ. ඒක විතරයි බිඳලා නැත්තේ. අනිත් හතරම බිඳලා තියෙන්නේ. මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දැන්. ස්වාමීන් වහන්සේ පොඩි එකා කාමයේ වරදවා හැසිරෙන සිල්පදෙත් බිඳලාද කියලා ඔයාලා හයි. ඒකත් බිඳලා තමයි තියෙන්නේ. ඔයාලා කාමයේ වරදවා හැසිරීම කියලා දකින්න එකයි බුදුහාමුදුරුවෝ මේ සිල්පදේ දේශනා කරන්නට කාමයේ වරදවා හැසිරෙනවා කියලා පෙන්නපු එකයි දෙකක්. ඔයාලගේ අර වල් කොමටනේ ඔයාලා බලන්නේ කුණුහරුපයක් හැටියට. හැම වෙලාවෙම හිතේ තියෙන්නේ කැත්ත කතන්දරයක්. ඒක ඇතුලේ ඉඳගෙන තමයි මේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ කඩ නොකර රකින්නට දියුරුන්දී ප්‍රතිඥා දෙමි කියලා කියන්නේ. ඔය සිල්පදේ තේරුම මේ ඉන්න එක මිනිහෙක්වත් දන්නේ. දන්නවද? දහම් පාසල් එනවා ඇති ළමයි. ඒ දහම් පාසල් වල උගන්වන ටීචර් කෙනෙක්වත් දන්නේ නැහැ මම දන්නවා. කවුරු හරි ඉන්නවද මෙතන දහම් පාසල් ගුරුවරියා? පුළුවන් නම් කියන්න සිල්පදේ හරිම තේරුම. බෑ පුතා. ඒ තරම් ගැඹුරු විෂයක් මේක. නිකන් ලේසි වාගේ පෙවුනාට බොරුවට බෞද්ධ කියලා පන්සලකට ආවට මොනවා හරි තම්බලා ගෙනත් දීලා ඉවර වෙලා අර ඉන්න හාමුදුරුවන්ට වැඳලා ගිහිල්ලා කුලප්පුව හැදිච්චි යක්කුවාගේ මේක පුරා සැරිසරන මේකලා බෞද්ධද? බෞද්ධ නෙමෙයි. බෞද්ධයාගෙන් කාටවත් කරදරයක් නැහැ පුතා. සුද්ධ බෞද්ධයාගෙන් කාටවත් කරදරයක් නැහැ. තව ටික වෙලාවක් ගියා නම් කලවන්ට එන්නත් බෑනේ. මෙතන දිසාපති නෝනා ඉන්නවා, සභාපතිවරු ඉන්නවා. පාර යට වෙලා. කලවන්ට එන්න පාර යට වෙලා. මෙච්චර කාලයකට මේ යට වෙන පාරට ප්‍රතිකර්මයක් හදන්න දේශපාලඥයාට රාජ්‍ය නිලධාරියාට බැරි වුණා නම් මොන බෞද්ධ දාඩේ? ඇත්තම කතන්දරේ නේද? පාර හදාගන්න මේ ගොඩ කන්ද ඉතින් කොහොම හරි කියන්නකෝ. අර වලපත කොටස මනාකොට නිර්මාණය කරලා හදන්න එපැයි. ඒකත් තිබ්බුවලේම සාතතාර දැම්ම. ගලන් නැති වෙන්න උස්සන්න එපැයි. යම් ප්‍රමාණයකට මිනිහෙකුට යන්නට එන්නට පහසු වෙන විදියට ආරක්ෂාව ඇති වෙන විදියට. දැන් පාරත් තොටක් දන්නේ නැතිව එන අපි කට්ට කරවලේ පුතා වතුර දැක්කහම ඕකට දානවාද පිස්සෙක්වත්? මේ පළවෙනි දවස කලවාන්ට ඇතුල් වෙන ගඟ දිය ගල්ලා තියෙන්නේ. මෙතන මොනවා තියනවද අපි දන්නවද? දන්නේ. ආපහු ගියත් දාන්න දෙන්නේ. යාන්තම් සුදු ඉර පේන හින්දා දාපිය කියලා කිව්වා. නැත්තම් දාන්න දෙන්නේ. ඇත්තටම ලංකාවේ රාජ්‍ය නිලධාරියෝ දේශපාලන අධිකාරියේ අය සියලු දෙනාම මේ ලංකාව හිඟා කන එකට වග කියන්න ඕන. බේරිලා පයින්න බෑ මාත්‍යා. බේරිලා පයින්න බෑ. දිසාපති නෝන්ලාගේ ඉඳලා කාටවත් බේරෙන්න බෑ. හාමුදුරුවරු හැටියට ලංකාවේ තුන්නිකායික මහා සංඝරත්නය මේ හීන් අපි වාගේ අයට කරන්න පුළුවන් කෙහෙම් මලක් නැහැ. නමුත් ඔය තුන්නිකායේ ඉන්නවනේ උඩ පූජාවට්ටි ලබන මහා නායක, අනුනායක, අරනායක, මේනායක කියලා. ඔව් මට නම් තුන්නිකායට ගිනි හුලක් අල්ලන්න හිතලා තියෙන්නේ. මේක විනාශ කළා තුන්නිකායික මහා සංගරුවන බහුතරයක් එකතු වෙලා. ඇයි පෞකාරයෝ ඔක්කොටම නූල් බැඳ යහපත් කිව්වා. සාමාන්‍ය ජනතාව මේ ඔක්කොම ඉදිරියේ අහිංසකයොන්ට කරන්න දෙයක් නැහැ නේ පුතා.
දැන් මම මොන තරම් කිව්වත් මට ප්‍රාතිහාර්ය පාන්න බෑනේ ඉතින්. මිනිස්සු දකින්නේ ප්‍රාතිහාර්ය. දේශනා දකින්නේ. බුදුහාඳුරු අනුදැන වදාලේ ප්‍රාතිහාර්ය පාන්න නැතුව දේශනා කරන්න කියලා. නමුත් අරගොල්ලෝ ප්‍රාතිහාර්ය පානවා අපි දේශනා කරනවා මිනිස්සු අර ඇහි බැල්මට ප්‍රාතිහාර්ය වලට රැවටිලා ඉන්න හින්දා මේ කලා ඒ පස්සේ යනවා. ඔයාලත් අර මුට්ටි අල්ලාලා ගිහින් තියෙන්නේ කාපස්සේද හිඟා කන කම්ම ගියන්. දැනුත් මම දැක්කා ඊයේ පත්තරේ තියෙනවා මේ IMF එකෙන් ලිපියක් දාලා තියෙනවා. දෙන්න බෑ කිව්වා ඉතුරු නැහැ. නේ සභාවතුමා දෙන්න බෑ කිව්වා. ඇයි දෙන්න බෑ කිව්වේ? ඇයි දෙන්න බෑ කිව්වේ? කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා පොල් කට්ටානම් ගිහිල්ලා අරන් ආවා. දෙවෙනි එක අල්ලන්න යනකොටම බෑ කිව්වා. ඇයි බෑ කිව්වේ? සංවර්ධනීය සැලසුමක් ඇහැමානේ පේන තෙක්මානේ නෑ. ගත්තු ඒවාට කරපු දෙයක්වත් නැති හින්දා මතුවට දීමද ණයබර වැඩි වෙනවා මිසක් නිදහසක් ඇති වෙන බවක් පේන්නේ. ඒ හින්දා දෑත දෙපය වැර වීරියෙන් දැම්වත් නැගී හිටපියව. අන්තිම ප්‍රකාශෙත් කළා. ඒත් තවත් පොල් කට්ටාරන් ඇවිදිනවා පුතා අනුකම්පාව හිතිලා හරි එකෙක් දායි කියලා. ඒ තරමට අපි මිත්‍යා දෘෂ්ටික ධර්මඥානය නැති ස්ව ශක්තියෙන් නැගී හිටින්න මැලි මෝඩ જાතියක් හැටියට සටහන් වෙලා පුතා. මේ ධර්ම දීපය කියලා කිව්වට ගෞතම සම්බුද්ධ රාජ්‍යය කියලා කිව්වට ලෝකයේ ඉන්න නැනනුවණින් පිරි හෙළ සුද්ධ සිංහල කියලා කිව්වට අපි පුතා ප්‍රායෝගික ලෝකයේ ඇතුලේ හිඟා කනවා නම් අපි ආපු ගමන වැරදිලානේ. අපේ අධ්‍යාපනය දුර්වල වෙලානේ. ධර්ම ඥානය හිග වෙලානේ. පාපයට බර වෙලානේ. ඒ නිසානේ මේ කියන්නේ ධර්මය අපිට අවබෝධ වෙලා නැහැ කියලා. එහෙනම් බණ අහන්නේ නිකම් වන්දනා කරලා සාදුකාරයක් පවත්වලා නියම බණ කියලා අර හිටපු කුළුහරකම බලන්න නෙවෙයි. හිටපු සල්ලාලයා තක්කඩියා වල් වැඩ කරන මිනිහෙක් දකින්න නෙමෙයි. කම්මැලියා කුසීතයා අතපොරවාගෙන බුදියාගෙන අනුන්ට බර වෙලා කන එකෙක් තනන්න නෙමෙයි. මේ ලංකාවේ තියෙන ස්වභාවික සම්පත දැකලා ඒක අගයලා ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අරගෙන මේ රට සංවර්ධනය කරන්න නිර්මාණශීලී ගමනක් යන්න වහලු නොවන දේශයක් කරන්න නිදහස සතුට සැනසීම සැපත සපිරි ගුණවත් නැනවත් බෝසත් මිනිසුන්ගෙන් සුසංයුත උත්තම පරිසරයක් නිර්මාණය කරන්න. එතකොට තමයි නිවන් රසය ලැබෙන්නේ. නැත්තම් ලැබෙන්නේ නිවන කොහෙද තියෙන්නේ? ඔයාලා නිවන් දකින්න නේද උත්සාහ කරන්නේ? මේ පින් කරමි. ඔව් කොහෙද ඒක තියෙන්නේ? අපාය තියෙන තැනමයි පුතා නිවනක් තියෙන්නේ. ඔව් දෙකම එක තැන තියෙන්නේ. දක්ෂයා විසින් අපායට නොයා නිවනට යනවා. මෝඩයා නිවන පෙනිපෙනි අපායට යනවා. නිවන තියෙන්නේ Taman ළඟ. නිර්වාණය තියෙන්නේ Taman ළඟ. සැනසීම, සැපත, සතුට Taman ළඟ තියෙන්නේ. දුක වේදනාව කනගාටුව පසුතැවිල්ල පංචස්තාප භාවය දුක කොහෙද තියෙන්නේ? ඒකත් Taman ළඟ. අවදි කරගන්න විදියට තමයි වටිනාකම.
මේ ලංකාවේ සන්තෝෂෙන්ම ඉන්න මිනිහා හැව්වොත් කුමන හෝ පර්යේෂණයක් පවත්වලා අර සහරාන් ගහපු එකේ පර්යේෂණේ වාගේ නම් වැඩක් නැහැ. ඒකේ කොළ 3000යි තව හොරා අහුවෙලා නැහැ පුතා. පරීක්ෂණ වාර්තාව කොළ 3000යි. බයිබලයට ගැහුවාට බයිබලයක් ලියලා තියනවා දැන්. හොයන්න. තව බැරි වුණා. මං එක කඩදාසි පිටු කාලකින් හොයලා දෙනවා. මට දුන්නා නම් එක කඩදාසි පිටු කාලා යන්නේ පුතා. අමාරු නෑනේ. පාස්කු ප්‍රහාරයට පහුවදා කියනවා කොල්ලෙක් අපේ තාත්තා මට යන්න එපා කිව්වා පල්ලියට බෝම්බ ගහනවා කියලා. ඒ හින්දා මං නම් පල්ලි ගියේ නෑ. ඒ කිව්වේ තාත්තා බෝම්බ ගහන්න කලින් දවසේ දන්නවා ගහන බව. අමාරු නෑනේ පුතා හොයන්න. හොයන්න අමාරුද? හොයන්න අමාරු නෑ මේ ඉන්නේ ගහපු අය. තාත්තා අරුගේ මම දැන් PTS එකේ හිටපු පොලිස් නිලධාරි ඔක්කොටම කියලා ඕක. අපි බොරු කරන්නේ. හොරු අල්ලන જાතියක් නෙමෙයි. අපරාධකාරයෝ අල්ලන જાතියක් නෙමෙයි. මේ ඇහැට පෙනි පෙනි ඉඳිද්දී අපරාධකාරයා. මේ ඔවයිසි මාත් ඇතිරියා ගියාද යන්න? මන් දන්නවා අවංකෝ. හීන් කෙහෙල් කනක් කපලා, ලී කෝටුවක් කපලා. හරිද? හාවෙක් තලලා, මීමින්නෙක් තලලා, රාමුට්ටියක් එල්ලලා, ගංජා සුරුට්ටුවක් කාලා, මොකක් හරි එකෙක් ආවුනොත් තාම් ප්‍රාතිහාර්ය පාලා මේකට දඬුවම් දෙනවා. මේකට දඬුවම් දෙන මහා පරිමාණයක් රත්නපුරේ හම්බෙච්ච ලොකු මැණික් ගලකෝ කොහොමද ඒක තිරුවානා දන්නෙත් නෑ කළුගල් දන්නෙත් නෑ වෙච්ච දෙයක් නෑ දෙකක් හම්බුණා පුතා මං හිතුවා ආගතේ ඉවරයි කියලා ශ්‍රී ලංකාවේ මිල කරන්න බෑ කිව්වනේ මිල කරන්න බෑ කිව්වා මැණික් සංස්ථාව මැණික එතකොට සාගතේ ඉවරනේ හිඟා කන්න ඕනේ සියලුම ණය ගෙව්වා දිව්‍ය ලෝකේ වාගේ හැදුවා නෑ වෙච්ච දෙයක් නෑ ඒකත් උගන්ඩාවේද කොහෙද අය බලන්න දෙයක් නෑ පා කරලා යවනවා එහෙම මහ පව් සමාජයක ඇතුළේ පුතා ධර්මය වල් වැදිලා සාධාරණේ නීතිය ගුණවත් බව සත්පුරුෂ බව එව්වා මොකක්වත් නැති මේ සමාජය ඇතුලේ ඔබ කියනවා නම් ඔබ සුද්ධ බෞද්ධ කියලා ඒක බොරු පින්නතුන් මේ මායාවක් රංගපෑමක් තියෙන ඔක්කොගෙම ඇස්රා වට්ටනවා ඔයාලා මේ සියලු දෙනාම සිල්වන්තද නෑනේ ගුණවන්තද නෑනේ ඇත්තම චරිතයද මේ ඇත්තම චරිතයද ඔය පේන්නේ බොරු චරිතය ඇත්ත එක ඇතුලේ ඉන්නේ පුතා ඇත්ත එක ඇතුලේ ගෙදර ගිහිල්ලා තමයි විවෘතව රහසිගතව බලාගෙන ඉන්න ඕනේ ඇත්ත චරිතයේ ස්වභාවය ඔබ දන්නවා ඔබේ චරිතය මේක කියලා ඒක වහලා වෙස්ගත් චරිතයක් මේ සමාජය ඇතුලේ අවිද්දවනවා මිනිස්සුන්ගේ ලෝකයාගේ ඇස් රවටමින් මේක අපේ හාඳුන්නේ සමාව අවසරයි ගිහි පැවිදි දෙපාර්ශ්වයේම තියෙනවා. ගිහි පැවිදි දෙපාර්ශ්වයේම තියෙනවා මේ සිවුරු අස්සේ පුදුම හොරු ඉන්නේ. බොරුනේ සිවුර දාගෙන පුදුම වල් වැඩ හොර වැඩ තියෙන්නේ අප්පා. ඔය අන්තර්ජාලේ බලන්නකො නැද්ද කියලා? හැබැයි නීතියක් නැහැ. අධිකරණ සංඝනායක හාමුදුරුවෝ කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවානේ ලංකාවේ. තුන්නිකායෙම ඉන්නවා. අහපු නඩුව කියන්නකො මට.
නමට අධිකරණ සංඝනායක. එතකොට මේ වරදක් කරපු හාමුදුරුව වෙනුවෙන් ගන්න තීරණයක් තියෙන්න එපා. තීරණයක් නෑ. සාමාන්‍ය අධිකරණයටම අරන් යනවා. ස්ත්‍රී දූෂකයා නිදම් මංකොල්ල කාපු කෙනා කියලා හිරේ දානවා. හිරෙන් නිදහස් වෙලා එළියට එනවා. එළියට ඇවිල්ලා පහවදා ආපහු විහාරාධිපතිලු පුතා. හරිද දැන්? මේකද සම්බුද්ධ ශාසනය. මේ විදිහේ නානා තාලයේ ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසේම දොස් බොමයි. මේ දොස් තියන්නේ පුතා ධර්මයේ ග්‍රහණය වෙලා නැති හින්දායි. ඒ නිසා සුනාත ධාරේත චරාත ධම්මෝ මනාව ධර්මයේ ශ්‍රවණය කරමින් අවබෝධ කර ගනිමින් ජීවිත ගමන පුරාවට ඒ අවබෝධිත ධර්මයේ ක්‍රියාවට නම් වනවා නම් සුද්ධ බෞද්ධයෝ මේ මිහි මඩලේ බිහි වෙන්නේ. නැත්තම් සුද්ධ බෞද්ධයාව දකින්න අපට හම්බෙන්නේ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදවා ධර්ම දානය ශ්‍රේෂ්ඨයි. ජය ගන්නවා. ඇයි? එක මොකද්ද? මේ ජීව ලෝකයේ බෞද්ධ දර්ශනයට අනුව ජීවය පවත්වාගෙන යෑමේ එක මොකක්ද? මේ විද්‍යා පන්ති යන ළමයෙක් මට කියන්න. ඔක විද්‍යා ප්‍රශ්නයක්. මොකද්ද පුතේ? පන්ති යන්නේ නැහැ නේ. දැන් පන්ති යන එකෙක්වත් නැහැ. පොයේ දවසවත් අරින්න නැතුව පන්ති යන මේකලා වල් භූතේ වයි ඉගෙන ගන්නවා මිත පුසා අතේ සල්ලි දීලා ඉගෙන ගත්ත විද්‍යාව ගණන් තිබ්බනම් ඈ ඉගෙන ගත්ත විෂයක් තිබ්බානම් දර්ශනයක් තිබ්බානම් කෝ ඉගෙන ගත්ත අය හිරේ ගොඩක් පුනරුත්ථාපන කඳවුරු වල ගොඩක් හදිසි අනතුරු වාට්ටුවේ ගොඩක් ලංකාවේ අතීතයේ මුතුන් මිත්තෝ නිර්මාණය කරපු උතුම් සම්පත් හැර මේ වර්තමානයේ ඉගෙන ගත්ත අයයි මිනිසුන් නිර්මාණය කරපු සම්පත් නෑ අප්පච්චි දකින්න. ඇත්ත කතාව ඒක. නමුත් අපි බොරුව ඇතුලේ ඔහේ ඉබාගාතේ යනවා. මේ ජීව ලෝකයේ පැවැත්ම වෙනුවෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ එකම ධර්මය බෞද්ධ දර්ශනයට අනුව එක කියලා කියන්නේ කෑම. එක කියන්නේ කෑම. කෑම හින්දානේ මේ ඉන්නේ. නැත්තම් මැරිලා වැටෙනවා. උපරිම දවස් 7යි ඉන්න පුළුවන් කන්නේ බොන්නේ නැතු. එතනින් එහාට බෑ යන්න. ඒක නාමකින් එක කියන්නේ මොකද්ද? සබ්බේ සත්තා ආහාරට්ඨිතික. සියලු සත්වයෝ ආහාරය මත දිවි රකින්නෝය. ඒත් ආහාර පූජා කිරීම දෙක ජීවිතය රකින ආහාර පූජා කිරීම දෙක ධර්මයේ පූජා කිරීම එක කිව්වා. ඇයි එච්චර වටිනාකමක් දුන්නේ? ආහාර හොයන්නත් ධර්මයේ පැයි. කම්මැලියාට ආහාර හම්බෙනවද? නැහැ. හම්බෙන්නේ. සැබෑ ආහාර හම්බෙන්න නම් හොරා නොකා හොයන්න එපා. හොරා කන එකට පුතා ආහාර හම්බෙනවද? ඒක සුද්ධ ආහාර නෙමෙයි. ඒක අසුචි වාගේ එකක්. ඔය ගොඩක් දෙනෙක් කාලා බීලා හිටියට ඌරු ගතියෙන් තමයි ඉන්නේ. අරුවනේ කන්නේ. හොරා කාපුවා කෑවහම ඒක නරක ආදියක්. ඒක ජරාවක්. අපිට පේන්නේ නිකන් සුවඳයි වාගේ. නමුත් අන්සතු වස්තුව හොරාගෙන කා සුවසේ සැපසේ ඉන්නවා යයි දකින තිරච්ඡානගත ලෝකයක්. එඳ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ධර්මඥාණයෙන් හරි හම්බ කරගෙන සුවසේ සැපසේ කාටවත් කරදරයක් නොවන පරිද්දෙන් ජීවත් වෙන්නට නම් ඒ උතුම් ඥාන අවබෝධය ලබන්නට ලොව පුරා ධර්මය දානය කළ යුතුයි. ඒක තමයි ශ්‍රේෂ්ඨතම දානය.
සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ සිදු කරනු ලබන්නේ ඒ ධර්ම දානය පූජා කිරීම. මගේ බණක් අහපු කොල්ලෙක්, කොල්ලා තරහ වෙන්නේ නැහැ, කැලෑ කොල්ලෙක්. මද්දු පුතා. මද්දු පුතා තමයි මාව කලවාන්ට දෙපාරම ගෙනාවේ. මේ සල්ලි තියෙන එක මිනිහෙකුටවත් හිතුණා මාව හොයාගෙන ගිහලා ආරාධනා කරලා කලවාන්ට ගේන්න. නෑ, සභාපතිතුමා ගියේ නෑ. දිසාපති නෝනා එන්න කිව්වේ නෑ. උපසභාපතිතුමා එන්න කිව්වේ නෑ. මේ ලේඛනය කියපු එක මුදලාලියෙක්වත් කිව්වේ නෑ. අර කැලෑවේ ඔය හේන් ගොයි තනක් කරගෙන ඒ කාලේ හැටියට සතෙක් සිව්පාවෙක් තලාගෙන පොලිසියගේ සහායෙන් තැළුවා සත්තු ඕක. ඔව් මම හොඳට දන්නවා. නෑ කියලා කියන්නකො පුළුවන්. මම ඔක්කොම බය කරලා අහගත්තා ඔකයි. සත්තු මැරුවා ඇත්ත. තුවක්කු කොහෙන්ද? පතුරන් කොහෙන්ද? ඔළුව කහලා බෑ ඇත්ත කියාපිය. ඒ නඩුකාරතුමා ගාව ඔළුව කහලා මාරු වෙන්නත් මං ගාව බෑ. ඒ හින්දා කියාපි. ඊට පස්සේ ඕම් වටෙන් තොරතුරු ආවා. අහිංසකයාව එහෙම මරන්න හොඳ නෑ පුතා. ඒ ළමයින්ගේ තියෙන දැනුම, ඒ ළමයින්ගේ තියෙන ආකල්ප, ඒ ළමයින්ගේ තියෙන අහිංසක භාවය පාවිච්චි කරලා හයිය තියෙනව උන්ලව්වා අයුතු වැඩ ගන්නවා මේ සමාජේ. හොඳට බලන්නකො නැද්ද කියලා. කුඩු විකුණන්න පාවිච්චි කරන්නේ අහිංසකයෝ. හැබැයි කුඩු වල අයිතිකාරයා උඩ ඉන්නේ. බාර් එකේ වැඩ කරගන්න ගන්නේ අහිංසකයෝ. බාර් එක අයිතිකාරයා උඩ ඉන්නේ. පාතාලේ අයිතිකාරයා පුතා උඩ ඉන්නේ. අහිංසකයෝ මිනි මරන්නේ. වැලි කොන්ට්‍රාක්ට් එක අයිතිකාරයා උඩ ඉන්නේ. හැබැයි අර වැලි වලේ හොරට වැලි දාන්නේ. අහිංසකයා ජීවත් වෙන්න විදියක් නැතුව. දඩයන් කරන්නේ කැලෑවේ අහිංසකයා. තුවක්කුව පතුරුම් මුදලාලිලාගේ මහා ධන කුවේරයන්ගේ. මේ විදියට අහිංසකයාව හැමතිස්සෙම පාවිච්චි කරලා අයුතු විදියට ප්‍රයෝජන ගත්ත මේ සමාජයේ කොල්ලා කැලෑවේ ඉඳගෙන ඉඳිද්දී මගේ බණක් ෆෝන් එක ඔබ ඉඳිද්දී මතුවෙලා ඒක අහලා තුවක්කුව දෙකට කඩලා ගල් බෙනයක් අස්සට දාලා ගෙදර ඇවිල්ලා අම්මට කියලා ඒ වරද නිවැරදි කරගෙන අද වෙනකොට කලවානට මාව දෙපාරක් එක්කන් එන්න ඒ කොල්ලා බෝසත් වුණා. පුළුවන් පුතේ හැදෙන්න. හැමෝටම පුළුවන් හැදෙන්න. මහා ප්‍රාතිහාර්යයක් පාණ්ඩ ඌට බැරි වුණත් ඌ නිවැරදි වීම මාදුටු ජයග්‍රහණයක්. අම්මව අප්පච්චිව බලාගෙන ඒ දෙන්නාට සන්තෝෂෙන් මැරෙනකන් පාර හැදුවා නම් ඇති. ඌ බුදු පසේ බුදු මහරහත් භාවයෙන් නොලබයි. හැබැයි මිනිහෙක් වෙලා මැරුණොත් හොඳයි. කාටවත් කරදරයක් නැති. සතාට සිව්පාවාට පරිසරයට හානියක් නැති. සැබෑ සත්පුරුෂයෙකු වීම පුතේ ලෝකයට හරි පිහිටක්. එහින්දා අවබෝධයෙන් බණහන්න ඕනන්නේ පින්නතුනි ජීවිතය දකින්න. ඒකට උපාධිය ඕනේ නැහැ. උපාධි තිබ්බයි නෙමෙයිනේ ඔය ඔක්කොම නිවන් දැක්කේ. නිකන් යාචකයෝ නිවන් දැක්කා. ඇයි? ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගෙන. ඒකට උපාධිය ඕනේ නැහැ. දැන් උපාධිධාරියෝනේ හොරකම් කරන්නේ පුතා. උපාධිධාරියෝනේ මිනි මරන්නේ. උපාධිධාරියෝ ස්ත්‍රී දූෂණ කරන්නේ. උපාධියට පුළුවන්ද බුද්ධිය ලබා දෙන්න? බෑ. බුද්ධියට පුළුවන් පුතා උපාධිය ඕන වෙලාවක ලබන්න. එහෙනම් හොඳ නරක දෙක තේරුම් අරගෙන, පව පින තේරුම් අරගෙන ජීවිතයේ යහපත උදා කර ගන්නට වීරිය කරන එකයි මේ වෙලාවේ සිදු කරනු ලබන්නේ. කාලයේ වේගෙන් පියඹා යන බැවින් මා ඔබ වෙනුවෙන් මාතෘකාවක් තබා තියෙනවා බණ කියන්නේ. ඒ නිසා මේ ධර්මය මුළු ජීවිතයම උපමට්ටම් කරන මෙලව ජයගෙන පරලොව ජයගෙන උතුම් මහ නිවනින් සැනසීම උදා කරන සත්පුරුෂ මඟ පෙන්වීමක්
ශාස්ත්‍රයක් දේශනාවක් දර්ශනයක් යයි සිතා අවබෝධයෙන් අවබෝධයටගෙන මෙලොව පරලොව දෙගතියෙහි සැප කෙලවර උතුම් නිවනින් සැනසීම පිණිස මේ ධර්ම දානමය මහා පිංකම හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙම ප්‍රාර්ථනා කරමින් බණ අහන්න ලෑස්ති වෙන්න. කාල ගුණයද හරස් වී ඇතත් වැසි බර බව තිබුණත් නාය යෑමේ අනතුරු ඇඟවීම් ඇතත් ගම් වතුර උපද්‍රව ඇතැයි කියා කීවත් තුනුරුවන් විශේෂෙහි නොසල මහා සද්ධාව පෙරදරි කරගෙන පැමිණි ඔබට මම පුංචි කාලයක් පාවිච්චි කරලා වචන කීපයක් හරි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අමා දර්ශනයේහි කීප පොලකම විග්‍රහ කරලා තියෙනවා සූත්‍ර පිටකයේ මා මාතෘකා කළ ගාථාව. අක්කෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේ නාලික වාජින. මේක දේශනා කොට වදාලේ ගැහණියකගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වර්ණනා කරමි. අක්කෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේ නාලික වාදින. ක්‍රෝධය නැති කරන්නට මෛත්‍රිය සංවර්ධනය කළ යුතුය. ක්‍රෝධය නැති කරන්නට මෛත්‍රිය සංවර්ධනය කරන්න ඕන. අසත්පුරුෂකම නැති කරන්න සත්පුරුෂකම ඇති කරගන්න ඕන. අසත්පුරුෂයාව ජය ගන්න සත්පුරුෂයෙක් වෙන්න ඕන. අසත්පුරුෂයා අසත්පුරුෂය එකතු වුණාම පුතා කා ගන්නවනේ. අසත්පුරුෂයාව ජය ගන්න සත්පුරුෂයෙක් වෙන්න ඕන. ඥානි සත්පුරුෂ වුණොත් මිනිහාගේ අසත්පුරුෂකම් නවත්තන්න වීරිය කරන්න ඕන. මිනිහා සත්පුරුෂ වෙලා යක්ෂණියක් වාගේ ඉන්නේ කී හීලා කරගන්න බලන්න ඕන. එතකොට එක ගමනක් ගියා කි නැත්තම් මැරෙනකන් දුක් විඳෑ කි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ ක්‍රෝධය නැමැති වෛරය ජය ගන්න නම් මිත්‍රත්වය සහ මෛත්‍රිය වර්ධනය කරගන්න ඕන. අසත්පුරුෂයා ජය ගන්න නම් සත්පුරුෂයෙකු වෙන්න ඕන. ඒ වගේම ලෝභය කෑදරකම නැති කරන්න නම් දන් දීලා පුරුදු වෙන්න ඕන. අසත්‍ය පරාජය කරන්න නම් සත්‍යවාදී මිනිහෙක් වෙන්න ඕන. මේ ධර්මතා හතර ප්‍රගුණ කරගත්තාම අපට අහිත කර දේ පරාජය කරලා ජයග්‍රහණය කරන්නට පුළුවන් වාග්ය තියෙනවා. ඒක ගොඩනගන්නයි ඕනේ. පුංචි කාලේ ඉඳලා මේ පොඩි පැටවුන්ට පුරුදු කරන්න ඕන. දැන් මේ වෙනකොට සමාජයේ පුරුදු කරලා තියෙන්නේ මේ પરම්පරා දෙකකට විතර පුරුදු කරලා තියෙන්නේ අසත්පුරුෂකම්. ඒ වගේම වෛරී චේතනා, ලෝභ හැඟීම්, මිත්‍යා දෘෂ්ටික මඟ පෙන්වීම. ඒ නිසානේ මේ විනාශයට යන්නේ. මගුල් ගෙදරක් තිබ්බොත් ගහගෙන නතර වෙන්නේ. නේද? මට කියන්නකෝ සත්පුරුෂද අසත්පුරුෂද කියලා. මගුල් ගෙදර නිමා වෙන්නේ ඔලු පලාගෙන. මලගම නිමා වෙන්නේ ඔලු පලාගෙන. බක් මහ උලෙල නිමා වෙන්නේ මරාගෙන කොටාගෙන. සංගීත සංදර්ශනයේ సౌందර්යය විඳින්න ගිහිල්ලා එකෙක් දෙන්නෙක්වත් මරනවා. අරක්කු ලොරි 7-8ක් වළඳනවා. නේ? సౌందර්යය විඳින්න නැත්තම් බෑලු පුතා. ඔය අරක්කු බාර් ටිකේ අයිතිකාරයෝ සුන්දර මිනිස්සුනේ ඉන්නේ.
අරක්කු බාර් වල අයිතිකාරයෝ සුන්දර මිනිස්සු පුතා. ආන්ගේ සුන්දර මිනිස්සු මියුසිකල් එක ලෑස්ති වෙනකොට අරක්කු ලෝරි 7-8ක් ගෙනල්ලා බා ගන්නවා. බාගෙන වතුරට වඩා විකුණනවා අරක්කු. ඒගොල්ලෝ අර යකඩ තලනවා පිට්ටනියේ මෙව්වා බීලා දඟල්ලා හැප්පිලා ගහගෙන යන කොටාගෙන ඔළුවේ තොප්පිය ගලවලා විහිළුවක් කරුවෙකට 21ක් මැරුවා. හිතන්නකෝ ඈ මේකද සාහිත්‍ය సౌందර්ය මනුස්සකම අසත්පුරුෂ නෙමේද? සරුංගලේ කැඩිලා ගිහිල්ලා වහලේ වැටුණා. ඒක ගන්න ගිහිල්ලා ඇති වෙච්ච කතා බහ බේර ගන්න බැරුව 7 දෙනෙක් මැරුවා පුතා. මේ ගියා වෘද්ධ වෙච්ච ඒවා මම මේ කියන්නේ. මේ බෞද්ධ දේශේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජේ කොහොමද බලන්න ස්වභාවය. ඒ නිසාවෙන් ලෞතර ආමාමෑණී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයට එකඟව මේ ගාථාව දෙස බලන්න. බලලා ඔබට පුළුවන් ප්‍රමාණයක් ඔබේ ජීවිතේ මේ ගුණධර්ම වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්න මහන්සි ගන්න. ඔබටම දැනේවි අවුරුදු කීපයක් ඔබ ප්‍රගුණ කරනකොට මන් ලෝකෙ දිනුවා කියලා. මේ සබරගොම් පළාත නේද? ඈ මං උතුරු මැද පළාත. සබරගමු පළාතේ අද දවසේ මේ වෙලාවට ලස්සන සුන්දර උතුම්ම ආසනේ වාඩි වෙලා ඉන්න එකම පින්වතා මන්නේ. මුළු සබරගමු පළාතෙම කාටවත් හම්බුන්නේ නැහැ මේ වාගේ සොඳුරු බර පින්වත් ආසනයක වාඩි වෙන්න පුතා. මට හම්බුණා. මේ කලවානේ එක්කෙකුට පුළුවන් වුණාද පුතා මේකේ? ඉඳගෙන ඔබාම තන්න නෑ. ඇයි? පින කවදායිවත් පෙර සංසාරේ නෙමෙයි මේ භවයේ පෙරපින් තිබ්බා නම් මං පැලක උපදීයයි. මං පැලක ඉපදුණු. පැදුරු කෑල්ලක ඉටිරේදි කෑල්ලක් උඩ. ඔව්. දරුවෝ 10 දෙනෙක් ඉන්න පවුලේ 5 වෙනි. මහා අන්දර මූකලානක. අපිට යාන වාහන ගෙදර පුත් සයිකලයක්වත් නැහැ. ඇඳන් එකක්වත් තිබ්බේ නැහැ. ඇඳන් එකක්වත් නැහැ. ලී කෝටු වලින් හදාපු මැහි දෙකක් තුනක් තිබ්බා. කටු මැටි ගහපු ගෙපැලේ උපන් මං මෙතෙන්ට එන්න පෙරපින් නෙමේ පුතා. මේ භවයේ මං විඳපු දුක වඩපු වීරිය මේ ජීවිතේ දිනන්න හේතු වුණා. මං දහම් පාසල් ගිහිල්ලා දහම් පාසලෙන් ලබාගත් දැනුමත් බණ අහලා හාමුදුරුවරු ආශ්‍රය කිරීමෙන් ලබාපු දැනුමත් ඉස්කෝලේ ගිහිල්ලා අපට ආදරය කරපු උතුම් ගුරු මෑණිවරු පෙන්නපු දැනුමත් පාවිච්චි කළා. මම වඩපු වීරියේ ප්‍රතිඵලයක් මේ ආසනේ මට අද ඉන්න හම්බෙච්ච එක. වීරිය වැඩුවොත් පුළුවන් පුතා. ලෝකෙ දිනන්න. මම ලෝකෙ වටේම ගියා. ලෝකෙ වටේම ඇවිදලා. ලබන අවුරුද්දෙත් යනවා. ජීවත් වෙලා හිටියොත් ඊළඟ අවුරුද්දෙත් යනවා. මං හැම රටකටම ගිහිල්ලා බලනවා මේ ලංකාවේ උන්ට හෙන ගහලා ඇස්පේන් නැත්තේ යයි කියලා. දැන් අපේ ඔළුවේ චිත්‍රයක් ඇඳලා තියෙනවානේ හාමුදුරුවනේ එංගලන්තේ ඇමරිකාව ජපානය කොරියාව ඕස්ට්‍රේලියාව මහා පෝසත් රටවල් කියලා. එහෙමනේ තියෙන්නේ. චිත්‍රයක් තියෙනවා. උතුම්ලු. ගිහිල්ලා බැස්සාම ඉගිල්ලෙන්ද හිතෙන්න පුතා හතර මහා පාය වාගේ. ඔව්. මේ වාගේ පින්වත් රටක් කොහෙවත් නැහැ. 8 මාසයක් හාඳුරෝ කෝටු විතරයි තියෙන්නේ. කොලයක් දැල්ලක් මලක් නැහැ. අලක් බතලයක් නැහැ. එහෙම රටවල්. හැබැයි මිනිස්සු පෝසත්. ඇයි හොරුනේ?
මංකොල්ලකාරයෝ නැහැ. අපරාධකාරයෝ නැහැ. පාලකයෝ හරි පොදු න්‍යාය ධර්මවල. පූජකයෝ පොදු න්‍යාය ධර්මවල. එකම සැලැස්මක් ප්‍රතිපත්තියක් නිවැරදි ගමනක් විනයක් ඒ රටේ තියෙනවා. හිඟන්නාගේ ඉඳලා රජ්ජුරුවන්ට එනකම් පුතා පොදු නීතියක් තියෙනවා. අපේ පුතා එකාට එක නීතිය ගානේ තියෙනවා පොතේ. එකම වරදට එකාට එක නීතිය ගන්න පොතේ තියෙනවා. හොඳට බලන්නකො නැද්ද කියලා. ඒ තරම් පර ගති තියෙන්නේ අපි. උතුම් ගති නැහැ. අංගේ උත්තම ගති පැවතුම් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්නපු නිර්මල දර්ශනයෙන් කොටසක් මම මේ මතක් කළේ. අක්කෝදේන ජිනේ කෝදං අසාදුන් සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේනාලික වාදෙන. පළවෙනි එක ක්‍රෝධය නැති කරන්න අක්‍රෝධ භව ඇති කරගන්න. මොකද අක්‍රෝධය කියලා කියන්නේ? මෛත්‍රිය. වෛරය දිනන්න නම් මෛත්‍රිය ඇති කරගන්න ඕන. ගයක් ඇතුලේ තියෙන වෛරී බව නැති කරගන්න වෛරයෙන්ම හිටියොත් බෑනේ පුතා. එතකොට ගිනි ගන්නවා වැඩිනේ. දෙන්නම කේන්තියෙන් දීර්ඝ කාලයක් ඉන්නකොට ඒ තරහ වර්ධනය වෙලා ඒක පුතා ගිනි ගන්නවා. ඒකට තමයි තරහ දිගු කල් තියෙන එකටනේ ක්‍රෝධය වෛරය කියන්නේ. එක්කෙනෙක් හරි බුද්ධිය වෙහෙසවල නිමෙන්න ඕනේ. අඹුව හෝ සැමියා ගැටෙන දෙපාර්ශවෙන් එක පාර්ශවයක් හරි නිමෙන්න ඕනේ. නිමිලා ඇහුම්කන් දෙන්න ඕනේ. ඉවසීමෙන් බලන්න ඕනේ. මේක එහෙම නෑනේ. ගෑණි එකක් කියනකොට මිනිහා දෙකක් කියනවා, මිනිහා දෙකක් කියනකොට ගෑණි තුනක් කියනවා. එතකොට ටික වෙලාවක් යනකොට පුතා හොම්බකට සමතලා කරගන්නවා. ඊට පස්සේ මල්ලත් එල්ලාගෙන එක පැත්තකට යනවා, අනික පැත්තට යනවා. ඊට පස්සේ දෙපාර්ශවයට දෙපැත්තෙන් පොහොර දානවා. ආය එකතු වෙන්න දෙන්නේ. තව ඇවිලෙන ගින්නට පිදුරු දාලා දෙපාර්ශවයම ගිනි තියනවා. අවසානයේ උසාවියට යනවා. බැන්දට වඩා වෛරී මිනිස්සු යක්ෂයෝ වාගේ જાතිය. බැඳපු දවසේ මිත්‍රත්වයෙන් බැඳා වෙන් වෙන දවසේ යක්ෂයෝ වාගේ වෙන් වෙනවා. එහෙම නේද යන්නේ? මේ කලවාන්නේ නැද්ද ඒවා? එහෙම ඇවිල්ලෙන ගෙවල් නැද්ද? මේ ඉන්න ගෑනු හැටියට පිරිමිත් ආවා නම් එහෙම කලවානේ පන්සල වහන්න වෙන්නේ. පිරිමි නෑනේ. පිරිමි නෑ. වැස්සට බය නැත්තේ ගෑනු කලවානේ. ගම් වතුරට බය නැත්තේ කලවානේ ගෑනු. නාය යන කන්දට බය නැත්තේ කලවානේ ගෑනු. මේ ගෑනුන්ගේ මිනිස්සු ඔක්කොම මැරිලා. නැත්තම් පිරිමි තින්න එපා පුතා. මේට සමානුපාතික නෑ. 4න් 1යි පිරිමි ඉන්නේ. පිරිමි 4න් 1යි. කෝ මිනිහා? මිනිහා කෝ? රත්තරන් ගිහිල්ලා බනහලා හිත නිමාගෙන එනකම් මං උයලා තියන්න කියලා නතර වුණාද? නෑ කොහේ හරි ඔය ඉබාගාතේ ඇති තැනක දැන් මේ බනහලා ගිහිල්ලා ඒ හීලා නැති අකීකරු මිනිහාට ඔයාට බන කියන්න බෑනේ පින්වතුනි. පුළුවන් මේ අම්මලාට බන කියන්න? අකීකරු අධර්මිෂ්ඨ මෝඩයාට ඔයාලට බන කියන්න පුළුවන්ද කියේ? බෑ. ඔබ ඉදිරියේ ඌ වන්දනා කරන්න. සුදු වාඩි වෙන්නකො. ආමුදුරුව මෙන්න මෙහෙම කිව්වා. ඒ ටික අහගන්න නමස්කාරය කියන්න. එතකොටම අත දිග ඇරලා
නමස්කාර කෙරුවාම අහපු බණත් ඉවරයි ඔක්කොම ඉවරයි. මන් දන්නවා සමාජයේ වග යන්නේ කොහාටද අවරට හොඳ දෙයට නෙමෙයි නරක දෙයට. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ පුතුනේ පින්වතුනේ ජීවිතය දකින්නට නිතර 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 බණ අහන්න ඕන. වෛරය උපදින්නේ මෝඩයාට. වෛරය උපදින්නේ මෝඩයාට. තරහ එන්නේ මෝඩයාට. ඇයි? තරහව විනාශ වන එකක් බව නොදන්නා බැවින් තරහ ගන්නවා. අවුරුදු 35ක් ගෑණි හාල් ගැරුවා කියන්නකො. ගලක් වැටෙන්නේ නැති වෙන්න බත් එකට ගෑණි අවුරුදු 35ක් හාල් ගරලා 36 වෙනි අවුරුද්දේ මුලින්ම හාල් ගරන දවසේ ගලක් වැටිලා අරුට හැපෙනවා. පිඟානත් පොළවේ ගහලා බත් එකත් විනාශ කරලා අරකිටත් ගහලා 36 වෙනි අවුරුද්දේ පුතා අවුරුදු 35කට දින කොච්චර හාල් කරලාද මේකේ? වේල් කීයක් තම්බලා කවලද මූට? නමුත් අර ඒ සියලුම දින දහස් ගාණක් දිනවල කරපු සත් කාර්ය බහරය අබමල් රේණුවකටවත් නොසලකා එක දවසක එක මොහොතක හැපුණු ගල නිසාවෙන් වෛරක්කාරයෙක් වෙනවනේ පුතා. ඇයි මේ කිරන්නේ නැත්තේ? ඇයි මේ දෙපැත්ත බලන්නේ නැත්තේ? අගයන්නේ නැත්තේ ඇයි? මිනිහෙකුගේ දුරුගුණම දකින්නේ ඇයි? හොඳ දේ බලන්නේ නැත්තේ ඇයි? මේ ගමේ හොඳම නැති එකා කොයි? මේ හොඳම නැති එකා මට ගෙනත් පෙන්නන්න. මං ඒකා අප්පච්චිට වඩා හොඳයි කියලා මම පෙන්නනවා ඇත්ත. හොඳම නැති එකා ගෙනල්ලා පෙන්නුවොත් මම මේ මෙතන ඉන්න අයට වඩා ඌ ගාව තියෙන හොඳ මම පෙන්නනවා. ඇයි අපි දකින්නේ නැහැ පුතා. එකක් විතරයි දකින්නේ. අර මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාලයේ උගන්වද්දී කොල්ලන්ට කුතුහලය දනවන්න ඕන නිසා හාප් සීට් කොලේක සුදු හාප් සීට් කොලේක කළු පාට තිතක් තිබ්බලු මැද්දේ. තිතක් තියලා ඒ කොලේ කළු ලෑල්ලේ ඇණයක් ගහලා එල්ලුවලු. දැන් මේ වැඩිදුර අධ්‍යාපනය හදාරන විශ්වවිද්‍යාල ළමයිනේ කොච්චර දැනුම තියෙනවද? මහාචාර්යතුමා අහුවලු ළමයි මේ කොලේ පේනවද ඔයාලට? ඔව් සර්. මේ කොලේ මොනවද තියෙන්නේ කියලා ඇහුවා. සර් කළු පාට තිතක් තියෙනවා. වෙන මොනවද තියෙන්නේ? හොඳට බලන්න. කළු පාට තිතක් විතරයි සර් පේන්නේ. මෝඩ જાතිය. ඇයි මේ කොලේ අනිත් ඔක්කොම සුදු පාටයි කියලා තොපිට පේන්නේ නැද්ද කියලා ඇහුවා. ඇත්තටම පේන්නේ මිනිස්සු බලන්නේ අර කළු තිත විතරයි පුතා. නැත්තම් කොච්චර හොඳ ගුණ තියෙනවද? මන් දන්නවා. හාමුදුරු කෙනෙක් පාංශකූල වැඩ බණ පිරිත් පින්කම් මේ සියල්ලම කරගෙන එනවා කියන්නකො. ඒ ඇවිල්ලා එක ධර්ම දේශනාවකට හාමුදුරුවන්ට ගමනක් ගිහිල්ලා එන්න බැරි වෙනවා. ඒකට පිටස්තර කෙනෙක් යවනවා. මට එන්න පරක්කු වෙනවා. ඒ හින්දා අපේ හාමුදුරුවෝ ගිහිල්ලා මේ වැඩේ කරන්න කිව්වම යනවා. අර හාමුදුරුවෝ අවුරුදු 30ක් 40ක් කරපු සේවාව ඉවරයි පුතා. පහුවදා ඉඳලා පුදුම දෝෂාරෝපණයක් එන්නේ. දැන් අර පවුලට හිතයිසියුම් ඔක්කොම එක්කහුව වෙලා මේක ඕපාදූපයක් කරනවා ගමේ.
දැනම හාමුදුරුවෝ වැරද්දුවා මේක. ඒකොල්ල අර හාමුදුරු කෙනෙක් එව්වා. මග ඇරීමක්මයි කෙරුවේ. අර අවුරුදු ගාණක් කරපු දෙය. අපි කියමුකෝ හිතලම මග ඇරියා කියලාම. ඔබ සුද්ධ බෞද්ධ නම් හාමුදුරුවන්ට ඕල්මාදේ තිබ්බාට ඔයාලා කුලප්පු වෙන්න හොඳ නැහැ. ආර්ය මහා සංඝ ඝන මනවින් අවබෝධ කරගෙන දකින්න කෙනෙක් පුතා මිනිහෙක් කළ පාපයක් ඉදිරියේ කෙනෙක් කළ වරදක් ඉදිරියේ කම්පාවටපත් වෙලා වෛරක්කාරයෙක් වෙන්න ඕනේ. වැරදි තියෙන්න පුළුවන්. වැරදි ඉදිරියේ වෛරය අපි හදා ගන්න නැතුව අපි වෛරය වෙනුවට මෛත්‍රිය උපදවා ගත්තා නම් ජීවිතේ දැක්කයි. ඒකයි බුදුහාඳුරු අනුදැන වදාලේ අක්කෝදේන ජිනේ කෝදං. ක්‍රෝධ කරන්නාට අක්‍රෝධය ඇති කරගෙන ජයග්‍රහණය කරන්න. මෛත්‍රිය කරලා ආදරය කරලා දිනන්න. පුළුවන් එහෙම. ආදරය කරන්න ඕන. ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා ඉනා වෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න. රැට රැට ඉහ ඉන්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පම්පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න. ලොක්කා කිව්වලු ලොක්කිට බලන්න මට ඔය සින්දුව කියනකොට නාකි ගෑණියක් පේන්නේ පුතා. බොරුනේ. එවුන්දා කුස්සියේ උය උයා හිටියලු. කකුල් වල තියෙනවා එවුන්දාගේ අර මේ නැමිච්ච රෝගේ. මෙහෙම අර බකල් ගැහිච්ච රෝගේ එවුන්දාට ටිකක් තියෙනවා. එවුන්දා හැම කුස්සියේ උයනවලු. උය උයා ඉඳලා ගෑණි මිනිහයි දෙන්න පුතා පුදුම ආදරයක්ලු තියෙන්නේ. නාන්න යන්නෙත් දෙන්නමලු. හේනට කුඹුරට ගියොත් දෙන්නමලු. ගෑණි රෙදි හොදනකම් මිනිහා වතුර බානවලු ඉතින්. ඒ තරම් ප්‍රියමනාපලු දෙන්න. හරිම ආදරේ. නාකි ජෝඩුව තනියමලු ගෙදර දැන්. උය උයා ඉඳලා ඉස්සරහ පැත්ත බැලුවලු. බලනකොට මහත්තයා අරුන්දගේ ස්වාමියා නිකටට අත තියාගෙන හිස් අවකාශයේ දිහා බලාගෙන ලොකු කල්පනාවක ඉන්නවා. අරුන්දහම් බලාන ඉඳලා එවුන්දට දුක හිතුණලු. කතා බහක්වත් නැති ඉඳ හුදකලා බවක් දැනෙන්න ඇති. පව් එක්කන් එන්න ඕනේ කුස්සියට කියලා. මෙවුන්ද හින් සැරේ ගියාලු. ගිහිල්ලා අරුන්දගේ ඇස් දෙක වැහුවලු ලොක්කාගේ. ලොක්කාගේ ඇස් දෙක වහලා අත් දෙක පැත්තකට එකපාරටම අරන් කරේ දෙපැත්තෙන් අල්ලගෙන මෙහෙම එබිලා බැලුවලු. ලොක්කා පිලේ ඉන්නේ මෙවුන්දා දොරකඩ ඉඳලා මෙහෙම කරට උඩින් මූණ දිහා බලනකොට ලොක්කත් උඩු බැලිය අතර බැලුවලු. අරුන්දගේ දත් නැති කටින් සුකුමාල හිනහවක් පෑවලු පුතා. ලොක්කට දැනුලලු අවුරුදු 25 වාගේ. 75 ලොක්කාට අවුරුදු 25 වාගේ ආවලු හැංගීම ලොක්කිගේ දත් නැති හිනාවට. ඊට පස්සේ මෙවුන්දගේ පත්තේ කෙරෝලෙන් චුට්ටක් අල්ලලා කොනිත්තලා මෙවුන්දා ආපහු කුස්සියටම බකල් ගහ පැන්නලු. අරුන්දට ආපු ජවය කියන්නේ නැගිට්ටලු ලොක්කා. ලොක්කා නැගිටලා සින්දුවක තනු අල්ල ප්‍රේමණීය කුස්සියට ගියාලු ලොක්කා. ගිහිල්ලා අරුන්දට තට්ටුවක් දාලා කිව්වලු මේ තේ ටිකක් බීලම අපි දෙන්නම උයමු.
මම ඒක කිව්වේ ඇයි දන්නවද? අපේ හාමුදුරුවෝ මේ සිල් ගන්න එන නාකි ගෑනු ඉන්නව නේද? භාගෙට භාගයක් ලොක්කත් එක්ක තරහින් ඉන්නේ. ඔව්. කසාද බැඳපු කාලේ මහා ප්‍රේමණීය විදියට ලොක්කාට සෙනෙහස් පාලා ආදරේ පාලා අරගෙන ආවානේ. ඒ ගෙනාපු ලොක්කා මගදී අතැල්ලා තව ලොක්කෙක් ගත්තානේ. එහෙම ඇවිල්ලා හතර හන්දි කොර වුණාමනේ මේ සිල් ගත්තේ. නෑ? මං දැන් කොල්ලන්ට කිව්වා එන්න පිටත් වෙලා කලුතරින් අද පෝයනේ. ඕන් දැන් ගෑනු පිටත් වෙනවා සිල් පවාරණය කරලා. හරිද? 5යි වෙලාව මං කිව්වා බලපල්ලා යනකම් කලවානට යනකම් බලපල්ලා අවුරුදු 15 16 17 18 19 20 එකෙක්වත් නැහැ සිල් අරන්. 30 40 එකෙක්වත් නැහැ සිල් අරන්. ඔක්කොම 45න් උඩ නාකියෝ සිල් අරන් ඇති කිව්වම. කිව්වත් වාගේ මහාඳුර. බැරි ගාතේ දි รา පත් වෙච්ච අය යනවා. තරුණ එකෙක්වත් පෙවුන්නේ නැහැ. කාටද සිල් ඕනේ? සිල් ඕනේ මේ ළමයිට. සිල් ඕනේ මේ තරුණ අයට. මේ ගැටවර අයට. නාකියාට සිල් තිබ්බත් එකයි නැතත් එකයි. අය පයින්නවද කොටු? නාකියෝ අය කොටු පයින්නවද පුතා? නාකියෝ කොටු පයින්නේ. කොටු පයින් නැත්තේ හිතේ තිබ්බත් පයින්න බෑනේ. හං රැලි වැටිලා මස් දිය වෙලා ස්නායු මැරිලා ඇට දිරලා ඇස් පේන්නේ කන් ඇහෙන්නේ දත් හැලිලා කෙස් පැහිලා හැංගීම් දැනීම් නෑ. ඒව් එකේ මොන කොටුද දැන්? පනින්න බෑ. පිරිමින්ටත් එහෙමයි ගෑනුන්ටත් එහෙමයි. අනිත් පාපයනුත් එහෙමයි. තුවක්කු බඳින්න බෑ, වෙඩ්ඩි කාරකමේ යන්න බෑ, දඩේමේ යන්න බෑ, සතු මරන්න බෑ. ගස් නැගලා රා මදින්න බෑ. අරක්කු බීලා එන්න යන්න බෑ, බොන්න බෑ. මේ පාපතර ක්‍රියාවන් කරන්න බෑ. ඒ හින්දා ස්වභාවයෙන්ම අපරාධ නතර වෙච්ච වයස. අය දැන් කරුමේ තවන්න පන්සල් නොගියත් කමක් නැහැ. කරුමේ තවන්න යන්න ඕනේ. සිල් බිඳින්නේ හොරකම් කරන්නේ හයිය තියෙන වෙලාවේ. ලපටි ලාමක. සත්තු මරන්නේ හයිය තියෙන ලපටි ලාමක වෙලාවේ. ඒ වගේම ඇහැ කන නාසාදී ඉන්ද්‍රිය තෘප්තියට වැඩ කරන්නේ අනියන් සම්බන්ධතා හදාගන්නේ මේ හයිය තියෙන වෙලාවේ ප්‍රේමණීය හැඟීම් මතුවෙන තරුණ වෙලාවේ. එතකොට සිල්ලෝ නැහැ වයසේ. බොරුවෙන් ලොව රවටන්නේ ප්‍රතිලාභ ලබන්න හයිය තියෙන වෙලාවේ. ඒ වගේම අරක්කු බොන්නේ පුතා හයිය තියෙනව. ඇබ්බැහි වෙන්නේ ඒ අය. බලන්නකෝ අර පුනරුත්ථාපන කඳවුරු වලට ගිහිල්ලා නාකි ලොක්කෝ ඉන්නවද කියලා පුනරුත්ථාපන කඳවුරු වල නෑ. ඔක්කොම අවුරුදු 16 17 18 19 20 22 23 24 25 30න් පහළ. මගේ මල්ලි වැඩ කරනවා වීරවිල බන්ධනාගාරේ. බන්ධනාගාර අධිකාරී. ඒකේ ඉන්නවා 600ක් 700ක් විතර ඔක්කොම කොල්ලෝ. මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව සැදුම්ලත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ඇමතියාගේ දර්ශනය පුතා. පහළ වෙච්ච සියලු අධ්‍යාපන ඇමතියෝ දැක්කේ ඕක. මේකලා දැක්කේ නැද්ද? මේ අරක්කු බාර් ගොඩාක් මේකේ වපුරලා තියාගෙන බුද්ධ ශාසන ඇමතියාට පේන්නෙත් නැහැ, අධ්‍යාපන ඇමතියාට පේන්නෙත් නැහැ. මේවා ඉස්කෝලේ වැටේ හදන්නේ. පන්සලේ වැටේ හදන්නේ. සමහර දේශපාලඥයන්ට තියෙනවා අරක්කු බාර් 30 40 50. ඇත්තටම සභාපතිතුමා ඔවා සාකච්ඡාවට බඳුන් වෙන්නේ නැද්ද? ඔයාලවත් එකතු වෙච්ච වෙලාවට
නෑ මම විවෘතව මේ අහන්නේ. නෑ එතකොට හරි පුළුවන්නේ මෙන්න මේවා නිසා තමා මේ රට විනාශ වෙලා තියෙන්නේ කියලා සාකච්ඡා කරලා මේක වෙනස් කරන්න. ඈ මට මේ අවස්ථාව දෙනවා ඔය පාර්ලිමේන්තුවේ උන් ටික ඔක්කොම තියලා මට දෙනවා නම් දවසක් විතර මං හැම එකාගෙම කියනවා. ඒකට මෙන්න මේ කාරණේ හින්දා හෙන ගහනවා අඩේ කියලා. ඔව් මේ රටට කරපු මේ අපරාධය උඹ කළා මේ කොටස. උඹ කරා මේ කොටස. උඹ කළා මේ කොටස. පාතාලේ අයිතිකාරයා උඹ මුල්ම. පාතාලේ හැදුවේ කවුද? පාතාලේ හැදුවේ අහිංසකයෝ නෙමෙයි. අහිංසකයෝ අල්ලාගෙන පාතාලේ නිර්මාණය කරේ දේශපාලඥයෝ. ඔව්. හාමුදුරුවෝ ඔය නායක හාමුදුරුවෝ ඔක්කොමලා මේවා දන්නවා. දැනගෙන අර අපරාධකාරයා එනකොට පුතා කාර් එකක් ගන්න සල්ලි දීපු හින්දා පවන් ගහනවා. ඔව්. ආවාසගේ හදන්න සල්ලි දීපු හින්දා පවන් ගහනවා. හාමුදුරුවන්ට නගර ආසන්නෙන් ඉඩමක් අඩමක් හම්බ වෙච්ච හින්දා පවන් ගහනවා. අන්න ඒ වාගේ මහා දේපොළ අයිතියක් වෙනුවෙන් සම්බුද්ධ ශාසනය පාවා දීපු කාලකන්ණි ගිහි පැවිදි දෙපාර්ශවයේම ඉන්නවා. මේ අපරාධකාරයෝ නැති දේශයක් නිර්මාණය කරන්නට නම් මෛත්‍රියෙන් පුතා අපි ධර්මඥානයම බෝ කරන්න ඕන. ධර්මයේම වපුරන්න ඕන. මෛත්‍රිය වපුරන්න ඕන. ඒකට එකිනෙකා උත්සාහයක යෙදিলা ඔබ ආදරය කරන්න. එතකොට ලෝකෙ දිනුව හැකි. චූටි කාලේ ඉඳලා මරණය දක්වාම ආදරය සුන්දර වචනයක්. ප්‍රේමය සුන්දර වචනයක්. ජීවිතය තුල පවුල තුල රඳවා ගත යුතු වචනයක්. ඒ උතුම් මෛත්‍රියේ බලයෙන් තමයි සියලු දෙනාට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන වස්තුව ගන්න පුළුවන් වෙන්නේ. වෛරක්කාරයෝ පුතා සංසාර ගමනේදී ඒ කරපු අපරාධවලට සහ වෛරී චේතනා නිසා කොහෙද උපදින්නේ? මේකගේ අට්ටාලේ පාත් වෙනවා උඹේ ඇනේ අරන් වරෙන්කො මේක තද කරන්න. ඔව් මම එහෙම කිව්වේ පාළුව යන්න හින්දා. පින්නතුනේ හැමෝටම ඕන සොඳුරු වචනයක් තමයි මෛත්‍රිය. වෛරය නැති කරලා දාන්න. මෛත්‍රිය නොවඩා වෛර කිරීමේ ආදීනවේ ප්‍රතිඵලය මෙලොවත් පරලොවත් මොකද වෙන්නේ? මෙලොව ජීවිතේ සතුරෝ බිහි වෙනවා. වෛරක්කාරයාට සතුරු බිහි වෙනවා. රිදවන්න මොකද වෙන්නේ? සතුරු පිරිස වැඩි වෙනවා. බෲස්ලිට කවුද ගහලා තියෙන්නේ? ඈ බෲස්ලි හිටපු ලෝකේ දක්ෂ කරාටි මාස්ටර් කෙනෙක් නේද? ඔව්. බෲස්ලිගේ සටන් කියලා ඔය පෙන්නන්නේ වෙලාවකට. ඒත් එකේ කිඩියා එකගේ නහයට කෙටුවා අප්පච්චි කෙනෙක් මෙහෙම. බෲස්ලිගේ සටන් පෙන්නන්න ගිහිල්ලා. බෲස්ලිට ගඩොල් බාගයකින් ගහලලු මැරුවේ. කවුද? කනමිරිකුවා කියලා කොල්ලෙක්. පිටිපස්සෙන් ගිහිල්ලා ගඩොල් බාගයකින් ගැහුවා. මිනිහෙකුට වරදින්න එච්චර වෙලා යන්නේ. මිත්‍රයෝ හදාගෙන හිටියා නම් පුතා කවුරුත් ගහන්නේ. ආදරය කරනවා. රකින්නවා. සත්ව ලෝකයට ආදරය කරනවා පුතා. මෛත්‍රිය ඇති මිනිහාට. ඒ නිසා මේ ලෝකය තුල ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන උතුම් බල සම්පත්තියෙන් ලබන්න පුළුවන් ගුණයක් ගුණ ධර්මයක්. වෛරය වෙනුවට මෛත්‍රිය වඩා වෛරය පිටු දැක ලෝකයේ ඉදිරියේ ජීවය සනාත කරන උතුම් ගුණය.
අරක වෙලාව හරිද පුතා? දෙවැනි කාරණය අසාදුන් සාදුනාජිනේ අසත්පුරුෂයෝ ජය ගන්න සත්පුරුෂ ධර්ම වර්ධනය කරන්නලු. අසත්පුරුෂයා කවුද? අසත් කියන්නේ මොකද්ද? අසත් විරුද්ධ පද සත් අසත්. සත් කියන්නේ හොඳ යහපත්. අසත් කියන්නේ අයහපත්. හොඳ නැති. පුරුෂ පුරුෂ කියන්නේ පෞරුෂය. පුරුෂ කියන්නේ පෞරුෂය. අයහපත් පෞරුෂයක් තියෙන මිනිහා කරන ක්‍රියා අයහපත් ඒවා. යහපත් පෞරුෂයක් තියෙන මිනිහා කරන ක්‍රියා යහපත් ඒවා. ගේ ඇතුලේ ඔය දෙන්නම ඉන්නවා. ගේ ඇතුලේ ඔය දෙන්නම ඉන්නවා. පන්සලේ ඔය දෙන්නම ඉන්නවා. දායක සභාවේ ඔය දෙන්නම ඉන්නවා. අපේ ගමේ ඔය දෙන්නම ඉන්නවා. යම් ආයතනයක වැඩ කෙරුවොත් දැන් දිසාපති නෝනා හිටියා වුන්දා ගියාද මන්දා දිසාපති කාර්යයේ ඔය දිසාපති කාර්යාලය ඇතුලේ කණ්ඩායම් දෙකම ඉන්නවා. යහපත් අයහපත්. අපි හැම පුජ්‍යලයක් ගාවම විටින් විට මතු වෙලා එනවා පුතා. යහපත් ගතිව මත ඉන්නවා එක පාරටම අයහපත් එව්වා මතු වෙලා එනවා. ඒ වෙලාවට මොකද කරන්නේ? ප්‍රඥාවෙන් එහෙම්ම මරලා දාන්න ඕන. ප්‍රඥාවෙන් අර මතු වෙලා එන අයහපත් චේතනාව එහෙම්මම මරලා දාලා වාව ගන්න ඕන. එතකොට ලස්සන ගමනක් ගියා. මම දැක්කා මේ ළඟදී ලස්සන සින්දුවක් තියෙනවා. පොඩ්ඩියේ අම්මා මයිතාම වැරදුනේ අපි නිසයි වැරදිද කොම බක්මහේ කෝල් බිජු පුපුරන දාක නංගී අම්මගෙන් උඹ ඉල්ලන වදගේම තනේ කඩා විසිකර පත්තිනිවීනම් අනේ හාමතේ අපි මැරිලා එනම් වනේ පැරෙන්නේ වන පල විසවීනම් නගේ දැන් යමන් පඬිපුර ගිනි තියපන් සතා කියා ඉඳ හිටකදී ඇහුණාට කතා හදන උන් සේරම බෝසත්ද යකා වැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට දන් කඳ නැති දාට රන් කඳ වී පෙනිලා ලොකු හාමුදුරුවෝ ඉඳ හිට බණ පද එව්වා මුචලින්දගේ ඇහේ නයි කඳුලක් නැටුවා අපේ අම්මා බණ කතාවක් බුදුගේ ලිව්වා රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්තුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා ඇත්ත කතාවක් පුතා මේ සින්දුවට ලියලා තියෙන
ඒක දීර්ඝ පැය දෙක තුනක් විස්තර කරන්න තියෙන සොඳුරු කතාවක්. අලුතින් බැඳපු මේ වාගේ ජෝඩුවක්. ලපටි ලාමක ජෝඩුවක්. පැහිලා නැහැ. අත්දැකීම් මදි. චූටි පැටව් දෙන්නෙක් ඉන්නවලු අත්දැකීම් මදි නිසාම ළඟ හම්බෙලා. එක ළමයෙකුට අවුරුදු 2යිලු අනිත් ළමයාට දවස් ගානක්ලු. කර්කස පරිසරයේ ජීවන අරගලයේ ලැබෙන ඕනෑම දෙයක් කරපු මේ කම්කරුවා පොඩි එකා බැරෑරුම් වැඩකට කර තියලා ජීවත් වෙන්න කීයක් හරි හොයන්න ගිහිල්ලා අකාලේ මැරෙනවා. අර ලපටි ලාමක බිරිඳයි දරුවෝ දෙන්නයි හුදකලා වෙනවා. උදව්වට කවුරුවත් ගමේ රටේ සත්පුරුෂයෙක් නෑ පුතා. ඔව්. අහිංසකයා දිහා බලන්න සත්පුරුෂයෙක් නෑ. අසත්පුරුෂයෝ බොමයි. ඔය අතර ඉදිරිපත් වුණා මෙවුන්දට උදව් කරන්න. උන්දාගේ ශරීරය සල්ලි වලට ගන්න පුළුවන් එවුන් කීප දෙනෙක්. ඔව්. ඈට සල්ලි පෙන්නලා ජීවත් වෙන්න බැරුව දුක් විඳින වෙලාවේ චූටි එවුන් දෙන්නට පණවාගේ ආදරේ. තමන්ගේ මිනිහාට හරි ගරුයි. නමුත් ජීවත් වෙන්නම විදියකුත් නැහැ. එම ආයාචනා ලැබෙන වෙලාවේ මෙවුන්දා ඉස්සරෝම තමන්ගේ ජීවිතයේ ඒ පාපයට කර තියන්න යන වෙලාවේ ඒකේ කතන්දරේ තියෙනවා. ඒ ගවේෂණේ මහත්තයාගේ ෆොටෝ එක දිහා බලාගෙන පොඩි උන් දෙන්න මෙහෙම ඔඩොක්කුවේ තියාගෙන ඇඬුවලු ඉඳගෙන චූටි උන් දෙන්න තෙමෙනකම්. පොඩි උන් දෙන්න අර ඇඬු කඳුලින් තෙමිම නිදාගත්තලු. මැස්ස උඩින් පොඩි උන් දෙන්නව තියලා අර අසත්පුරුෂයන්ගේ පූජාවට මෙවුන්දා ගියාලු. ඒ හම්බෙන තුට්ටු දෙකෙන් පොඩි උන් දෙන්නව ජීවත් කෙරුවලු. දිග කතාවක් අවුරුදු 15ක් යනකම් කොල්ලව හැදුවා. කොල්ලට අවුරුදු 15 විතර වෙනකොට තේරෙනවා පුතා සමාජේ අහර මෙහෙ කතා වෙන කතා ඇහිලා කොල්ලට තේරෙනවා. කොල්ලා තනියම ගහක් යටට වෙලා කල්පනා කරනවා. වීදියේනේ හැදුනේ. ඒ නිසා අපේ අම්මා අපි දෙන්න හදන්න ගොඩාක් දුක් විඳලා. සිද්ධාර්ථ කුමාරයා ඇස්තිස් මස්ලේ දන් දීලා බුදුබව ප්‍රාර්ථනා කළා වගේ මගේ අම්මා ඇස්තිස් මස්ලේ දන් දුන්නේ නැති වුණත් මායි නංගි දෙන්නට ජීවිතේ දෙන්න අම්මගේ ශරීරය අම්මා සල්ලාලකාරයන්ට පූජා කළා. ඒ ලැබිච්ච තුට්ටු දෙකෙන් අම්මා අපි දෙන්නට දානේ දීලා අපි දෙන්න ලොකු කෙරුවා. මට දැන් හයිය තියෙනවා. අප්පච්චි ගෙදර වෙනුවෙන් දරාපු වැඩ කොටස මට දරන්න පුළුවන්. මං අම්මට දෙන්නේ නැහැ ඒ ගමන යන්න. මගේ අම්මා දුක් විඳා ඇති. මං ඒ නිසා ඒ දුගතියෙන් අම්මාව බේර ගන්නවා. කියලා මේ සත්පුරුෂ කොල්ලා මතුවෙනවා පුතා අර පවුල ඇතුලේ. මතුවෙලා කුලියට යනවා. හම්බෙන කුලියම ගෙනල්ලා අම්මට දෙනවා. අම්මට දීලා උයා පියාගෙන කාලා පාන්දර 1-2 වෙනකන් කොල්ලා කතා කරනවලු අම්මත් එක්ක. ඇයි? අම්මාට ගෙදරින් පිටට යන්නත් බැරි වෙන්න පිට එක්කුට ගෙදරට එන්නත් බැරි වෙන්න කොල්ලා අම්මත් එක්ක ජීවිතය ගැන කතා කරනවලු. තාත්තා ගැන කතා කරනවා. නංගිගේ අනාගතය ගැන කතා කරනවා. අම්මා පින්වත් බෝසත් චරිතයක් වෙලා සිල් ගන්නවා. ඒ ගැන කතා කරනවා. කාලයාගේ ඇවෑමෙන් අම්මට තේරෙනවා පුතාගේ අදහස. අම්මා සියලුම වැරදි අතාරිනවා ජීවිතේ.
සියලුම වැරදි අතහැරලා සත්පුරුෂ වෙනවා. ඒ උතුම් සත්පුරුෂ ධර්මයන්හි පිහිටමින් අම්මයි පුතයි දෙන්නා වීරිය කරනවා පවුල ගොඩ අරන් යන්න. කෙල්ලට තේරෙන්නේ නැහැ තවම. දුවට තවම තේරෙන්නේ නැහැ ලපටි. හැබැයි දුවත් මේ දෙදෙනා මත පිහිටා ගමන් කරනවා. අවුරුදු 20 වෙනකොට කොල්ලා පවුල ඉහළට ගෙනා. ගමේ එවුන්ට කුලප්පුව හැදුනා. මෙවුන් දැන් අර යාචකයෝ වාගේ ඉඳලා උඩට ආවා. ගමේ ගෑනුන්ට කටු ඇහෙනවා වාගෙන පුතා. මේකෙත් ඇති මේ මෙතන හිටියට ඊර්ෂ්‍යාව පැලෙන්න ඊර්ෂ්‍යාව තියෙන ගෑනු නෑ. පිරිමි ගාව ඊර්ෂ්‍යාව අඩුයිනේ. ඒකට මේ ඊර්ෂ්‍යාව බුරා එන්නේ පුතා. අම්මන්ඩිලා ගා ආදරේ මතුවෙලා එනවා. ලෙන්ගතුකම් මතුවෙලා එනවා. දුක කනගාටුව මතුවෙලා එනවා. කරුණාව දයාව මතුවෙලා එනවා. ඒ එනවා වගේම පුතා වෛරය ඊර්ෂ්‍යාව මතුවෙලා එන එකත් මෙවුන්දලා ගාවමයි වැඩිපුර මතුවෙන්නේ. නෑ මාමයි බෑනයි පින්වන්තයි නැන්දයි ලේලි යක්කු වගේ. ඇත්තද බොරුද? ඇත්තටම නැන්දයි මාමයි බෑනයි දෙන්න එක බෝතලේ බොනවනේ බොලන් දෙකට කලාගෙන. මාමා බීලා බාගේ පොල් ගහ ළඟ තියලා ඇවිල්ලා හීන්සරේ අරුට ඉංගියක් පානවා පොල් ගහ ළඟ කියලා. ඊළඟට ඌ අනිත් පැත්තෙන් ගිහිල්ලා පොල් ගහ ගාවින් ඒක බීලා පිළිකන්නෙන් ඇවිල්ලා ගෑණිගෙන් අහනවලු මේ මාමන්ඩිට කෑම ඇරියද කියලා. අර කිරවලා ඔය තියෙන්නේ කියලා කිව්වහම මූ වතුර එකයි කෑම එකයි දෙකම අරන් ගිහිල්ලා මාමන්ඩි කෑම කන්න කියලා ඉවරලා මේසේ උඩින් තියනවා. පුතාට අප්පච්චි මං කන්නම් කියලා මේකත් කුස්සියට ගිහිල්ලා රිංගාගෙන අර කිලව්වා බෙදාගෙන කුස්සියේ ඉඳගෙන කනවලු. බැරි වෙලාවත් හොඳ කෑමක් තිබ්බොත් අර බත්පතේ බිත්තරයක් තිබ්බා කියන්නකො. මාමා අරකේ භාගයක් කඩාගෙන ඉතුරු එක බෑනා ඉන්න තැනට ඇවිල්ලා අරකෙන් තියනවලු. බෑනාගේ බත් එකේ. ඒ තරමට ආදරේ වෙලාලු මාමයි බෑනා. ලෙන්ගතු වෙලා. බිත්තර පිට බිත්තර තිබ්බත් මේ බිත්තර පිට බිත්තර තිබ්බත් ණයමයි පුතා. ඒ තරම් වෛරයක් බෝ වෙලා තියෙනවා කාන්තා පරම්පරාව ගැන. මේ මානව ඉතිහාසයේ ඉඳලාම ඇවිල්ලා තියෙනවා අදටත් තියෙනවා. නේද? හැබැයි සමාජයේ දන් දෙන්නේ කාන්තාවෝ, සමිති සමාගම් වල ඉන්නේ කාන්තාවෝ, වැඩිපුර වැඩ කරන්නේ කාන්තාවෝ, පන්සල් යන්නේ කාන්තාවෝ, පෙරහැර පවත්වන්නේ කාන්තාවෝ, භාවනා කරන්නේ කාන්තාවෝ. මේ ඔක්කොම කරන අතරේ වෛර බැඳගෙන ගහගන්නේ කුලල් කන්නේද කාන්තාවෝ. රහස මොකද? මොකද රහස? අඥානවන්තයි. ඒ අඥානවන්තකම හින්දාම අපි සරල සිද්ධි වලට පුතා මේ රණ්ඩු වෙන්නේ. සරල සිද්ධි. අසත්පුරුෂකමන්නේ මේ තියෙන්නේ. තමන් හදාගත්ත කොල්ලා අර කෙල්ල අරගත්තට පස්සේ උන් දෙන්න සතුටින් ජීවත් වෙනවා. අර අම්මට ලැබෙන්න තිබිච්ච බොහෝ සෙනෙහස ආදරය සම්පත් කොටසක් අර කෙල්ලට යනවා. කොටසක් නෙමෙයි වැඩි කොටසක්. ඒක මේ නාකි ගෑනිට විඳින්න බෑ. ඒක තේරුම් ගන්න කොල්ලා මේ දෙපැත්තටම ආදරය කරන්න මහන්සි ගන්නවා. එතකොට අර ගෑණි අර පැත්තෙන් කසාද ගෑණි වෙච්ච කොට අම්මා හුරතල් කර ඉන්නද තියෙන්නේ. මේ අනන්ත ප්‍රශ්න තියෙද්දි හම්බ කරන එක අම්මට දෙන්නද තියෙන්නේ. අපිට එපැයි කියලා
ඊට පස්සේ ඕන් ඒ පැත්තෙන් අරගලේ පටන් ගන්නවා. දැන් කොල්ලා ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වාගේ අම්මත් ඕන ගෑනිත් ඕන. අම්මව ඇතෑරියාට නඩු නෑ, ගෑණි ඇතෑරියොත් නඩු. ඒ හින්දා අම්මව අතාරිනවා නඩු නැති නිසා ගෑනිත් එක්ක යනවා. මේ පව් අසුන්දර සමාජය නිර්මාණය කළා පුතා අසත්පුරුෂයෝ. මේ සමාජය අසත්පුරුෂයෝ නිර්මාණය කළේ. මම දැකලා තියෙනවා මේ සිද්ධි අනන්තවත්. ඒ හින්දා ඇහැ කන ඇරලා බලලා නුවණින් විමර්ශනය කරලා ජීවිතේ දකින්න මානසික. ජිනේ කදරියන් දානේන තුන්වෙනි ධර්මතාවය කෑදරකම නැති වෙන්න නම් දන් දෙන්න ඕන. කෑදරකම කිව්වේ? කෑදරකම කියලා කියනවා පෙරේතකමට. කෑදරකම පෙරේතකම කියලා මොකද්ද මේ කියන්නේ? ලෝභකමට. ලෝභකම නැති කරගන්න දන් දෙන්න ඕන. ලෝභකම නැති වෙන්න දන් දෙන්න ඕන. මොනවද අපිට පූජා කරන්න පුළුවන්? මේ ලෝකේ වස්තු තුනක් තියෙන්නේ. හොරකම් කරන්නෙත් මේ වස්තු තුන, පූජා කරන්නෙත් මේ වස්තු තුන. මොනවද? ඒ තරම් වටිනා වස්තු. මේ ලංකාව හදන්න පුතා මේ වස්තු තුන හරියට අවබෝධ කරගෙන පාවිච්චි කළා නම් ලංකාව අවුරුදු 5ක් යනකොට සුරපුරයක් කරන්න පුළුවන්. මොලේ නැති යක්කු ඉන්න හින්දා පුතා පාර්ලිමේන්තුවේ මේක කරන්න බෑ. ආත්මාර්ථකාමී මරණයක් නොදක වසර දහස් ගණන් ජීවත් වෙන මිනිස්සු වාගේ කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරලා විවිධ රටවල් වල ඉඩම් කඩම් අරගෙන යාන වාහන අරගෙන භවභෝග ධන සම්පත් අරගෙන ගිනුම් වල කෝටි මිලියන ට්‍රිලියන ගණන් පුරවාගෙන දිවිගෙවන මේ පව්කාර යක්කු මේ රටට ලෝකයට ආදරේ නැහැ. එහෙනම් ලෝභකම ආසාව තෘෂ්ණාදී ගති නැති වෙන්න දන් දෙන්න ඕන. පූජා කරන්න පුළුවන් වස්තු තුනයි කාලය, ශ්‍රමය, ධනය. දැන් හෙට උදේ හීල් දාන කියන්නේ කවුද? හීල් දාන කියන්නේ කවුද? හීල් දාන්නේ පුතා කෙටියෙන් දෙන්නත් පුළුවන්, උත්සාහයෙන් දෙන්නත් පුළුවන්. කම්මැලි ගෑණියක් ඉන්න ගෙදර බුදියාගෙන ඉඳලා ඉර පායනකම් මිනිහට තට්ටු කළා. මේ අපිට උදේ දානේ හීල් දානේ අපිට නැගිටිනවා කො ඉක්මනට. ඉතින් යකෝ මන් නැගිටලා හරියන්නේ හීල් දානෙට. නැගිටින්න ඕනේ උඹනේ. හරි නින්ද ගියා අයිසේ ඉරක් පායලා තියෙන්නේ. මොකද ඉතින් කරන්න කියන්නේ? මේ ඉක්මනට මූණ කට හොදගෙන කඩේට ගිහිල්ලා ඉන්දියා අප්ප ටිකක් අරගෙන හොදි ටිකුත් අරගෙන පන්සලට ගිහිල්ලා පූජා කරලා එන්න. ඕන්දාන කම්මැලියාගේ දානේ ඕක පුතා. ඊට පස්සේ මේ මෝඩයා අනසකට යටත්ව එහෙමයි කියා කී කරුවි. කඩේට ගිහිල්ලා shopping එකට ඉන්දියාප්ප 20කුත් දාගෙන හොදි පැකට් එකකුත් දාගෙන හැන්ඩල් එකේ එල්ලාගෙන ගිහිල්ලා දානශාලාවේ මේසේ උඩින් තියලා අපේ හාඳුන්නේ දානේ ගෙනාවා. වැඩට යන්න පරක්කු වෙනවා. මැතිනිය මග බලාගෙන. ඒ හින්දා මං යන්නම් අවසරයි කිව්වා ගියා. හාඳුරු ගිහින් බලනවා දානේ. shopping කවරේ පුතා. එහෙම පව් දන් දෙන ගෑනුත් ඉන්නවා. හැබැයි සමහර ඉන්නවා හෙට උදේ දානේ නම් අද හැන්දෑවේ ඔක්කොම සකසුරුවම් කරනවා පුතා. තට්ටු වලට, වට්ටි වලට, භාජන වලට සුද්ධ කළ හැකි ඒවා සුද්ධ කරලා ඒවා අතුරලා දර කෑලි ටික හොයලා හැලි වලන් හොදලා සියල්ල කළමනාකරණය කරලා තියා ගන්නවා. තියාගෙන පාන්දරම නැගිටලා අරුවා ඔක්කොම ටික උයනවා. උයලා සකසා පිළියෙල කොට
භාජනයකට කෙසෙල් කොළ බස්සවා අතුරා බත් ටිකයි වෑංජන ටිකයි අතුරලා වහලා සුදු රෙද්දකින් බැඳගෙන ඔළුවේ තියාගෙන පූජා සිතින් සදහැති සිතින් ඇවිල්ලා තුනුරුවන් විශේෂ පූජා කරලා යන උත්තම අය ඉන්නවා. ඒ ගැහණිය පුතා දින කීපයක් කාලය ශ්‍රමය ධනය වැය කළා දාණයට. අරගොල්ලෝ කාලය වැය කරන්න කැමති වුණේ නැහැ. ශ්‍රමය වැය කරන්න කැමති වුණේ නැහැ. ධනය විතරක් අතේ තියෙන නිසා කඩේට දෙව්වා ඉන්දියාප්ප ගත්තා පූජා කෙරුවා. මේ වාගේ දන් දෙන අය සද්ධාවන්තයෝ නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා කාලයේ ශ්‍රමය ධනය ලෝකය වෙනුවෙන් ලෝකේ යහපත වෙනුවෙන් නිර්ලෝභීව පූජා කරන්නට පුළුවන් නම් ඒ මිනිහා පුතා සදහැතියෙක් දානපතියෙක් ලෝකය වෙනුවෙන් පින් කරන්නට දන් දෙන්නට කැමති. නිර්ලෝභී චරිතයක්. බලන්නකො ශ්‍රම දානයකට ආවොත් ශ්‍රම දානේ කවුද ඉන්නේ ගමේ? ඈ? ඉස්කෝල මහත්තුරු නෑ. ග්‍රාම සේවක මහත්තුරු නෑ. සමෘද්ධි මහත්තුරු නෑ. කුසිකර්ම පරිශකලා නෑ. සෞඛ්‍ය සේවාවේ නෑ. ශ්‍රී ලංකා පොලිසිය ආයේ නෑ. මේ කවුරුවත් ඉන්නවද? නෑ මේ අය නෑ ශ්‍රම දානෙට. ශ්‍රම දානෙට ඉන්නේ කවුද? හීංගොයියෝ ටික. ගමේ දායක සභාවේ ඉන්න හීංගොයියෝ ටික ශ්‍රම දානෙට ඉන්නවා. අනික් කෙවුන් ආවත් මෙහෙම ඉස්සිලා එබිලා බලලා අනසක පතුරු වල මේ ටික සුද්ධ කරන්න ඕනේ. මේ ටික සුද්ධ කරන්න ඕනේ කියලා මාරු වෙලා යනවා. පුතා තියෙන එක්කුත් කාලා. ඔව් මං හොදට දන්නවා. එහෙම අය ඉන්නේ. තමන්ගේ කාලයේ ශ්‍රමයේ ධනෙ ලෝකයේ වෙනුවෙන් පූජා කරන්නේ. ඒ හින්දා දිරියෙන් ලෝකයේ වෙනුවෙන් පුතා වැඩ කරන්න මහන්සි ගන්න. පූජා කරන්න. මගේ මේ සැරේ උපන්දිනේටත් මං ලොකු දානයක් දුන්නා. මං ලක්ෂ 9යි 10000ක් වියදම් කළා කිරි හරක් 3 දෙනෙක් ගෙනාවා. ගෙනල්ලා කොල්ල 3 දෙනෙකුට දුන්නා. එකතු වෙච්ච ඔක්කොටම තේ දීලා දවාලේ කෑමක් දීලා බණකුත් කියලා පිටත් කෙරුවා. මං හැම අවුරුද්දෙම එහෙම දීලා දැන් ඉන්නවා 1,85,00,000ක හරක්. ඒ පාදේශීය ලේකම් කොට්ටාසේ. දැන් නම් ඊට වැඩි එවුන් බෝ වෙලානේ. එවුන් බෝ වෙලා දැන් ගොඩාක් හැදිලා. මේ ළඟදි මං හරක් 3 දෙනෙක් දීපු ගෙදර දැන් ඉන්නවා කිව්වා 9 දෙනෙක්. බෝ වෙලා. ඒ වාගේ බෝ වුණාම කෝටි ගණන් වටිනා වස්තුව නිර්මාණය වෙන උත්තම පරිශ්‍රයක් හදන්න පුළුවන්. මිනිස්සු පොඩි කැපකිරීමක් කරන්න ඕන පුතා. කැපකිරීමක් කරන්න. මේ ශ්‍රී ලංකාව හදන්න ඔය කුසිකර්ම ඇමතියාට හොඳටම තිබ්බා. හැම ආණ්ඩුවකම ආපු කුසිකර්ම ඇමතියා පුතා උගේ මල්ල පිරෙව්වා මිසක් රටේ මල්ල පුරවුවේ නැහැ. හැම අමාත්‍යංශෙම කෙරුවේ ඒක. සිරිමාවෝ මැතිණිය ජීවත් වෙන කාලේ එතුමිය අග්‍රාමාත්‍යවරිය කාලේ ලංකාවේ කර්මාන්ත ශාලා 1000 ගණනක් තිබිලා තියෙනවා පුතා. ඒ තිබ්බු කර්මාන්ත කෝද? කඩදාසි කර්මාන්තේ නැ, ලුණු කර්මාන්තේ නැ, සීනි කර්මාන්තේ නැ, සිමෙන්ති කර්මාන්තේ නැ. කෝ කර්මාන්ත? රෙදිපිලි කර්මාන්ත. මේ ලංකාවට රෙදි මෙහෙවිව්වා. ඒ රෙදිපිලි කර්මාන්ත නැ. කපු කර්මාන්ත නැ. සකල විද ගොවිපළවල් ටික ඔයාලට මතකද? මේ ලංකාව පුරාම බීජ පර්යේෂණ ආයතන හැම තැනම තිබ්බා. ඔය ලබුදුව බීජ පර්යේෂණ ආයතන, පේරාදෙණිය PD බීජ පර්යේෂණ ආයතන, MI මහයිලුප්පාලම බීජ පර්යේෂණ ආයතන, උද්භිද උද්‍යාන, ඒ වගේම වගා බීම්
වගා සංග්‍රාමය, තරුණ ගොවි පොළවල් මෙව්වාගෙන් ලංකාව ස්වයංපෝෂිත කළා. මං අවසාන දුටු දේශපාලඥයෙක් හැටියට දේශපාලන පුරුකා මව්ගුණයෙන් ඒක වැඩේ කළේ. ඒ තිබිච්ච ඒ වාගේ යකඩ හිටන් විකුණාගෙන මෙවුන් කෑවා. ඒ කර්මාන්ත ශාලාවල යකඩත් එක්ක විකුණාගෙන කෑවා පුතා. තෘෂ්ණා බරිත කාලකන්නියෝ දන් දෙනවා තියා තිබ්බු එව්වා ඔක්කොම ඌසතු කරගන්නට වෙර වැඩූ කාලකන්නියෝ ඉන්නේ. එනිසා අවබෝධයෙන් අපිට පුළුවන් ප්‍රමාණයෙන් පුතේ බිරිඳ සැමියාට, සැමියා බිරිඳට, දෙමව්පියෝ දරුවන්ට, දරුවෝ දෙමව්පියන්ට පූජා කළ හැකි කාලයේ ශ්‍රමයේ ධනය පූජා කළා ඔවුන්ගේ ජීවිත ලස්සන කරන්න, පින්වන්ත කරන්න මහන්සි කරන්න. ඒ වගේම අසල්වැසියන්ට ගමෙන් පන්සලට, පන්සලෙන් ගමට දන් දෙන්න ඕන. ගමෙන් පන්සලට සිව්පසය, පන්සලෙන් ගමට සද්ධර්මය. මේවා පූජා කරන්න ඕන දෙපැත්තට. එතකොටයි පුතා මේවා ලස්සන වෙන්නේ, ආලෝකමත් වෙන්නේ. ඒ හින්දා නිර්ලෝභී වේවා කරන්න මහන්සි ගන්න අවසාන කාරණය පින්නතුනි, අසත්‍ය නැති කරන්න සත්‍ය ඉස්මතු කර ගන්න ඕන නේද? අසත්‍ය පරදවන්න සත්‍ය මතු කරන්න ඕන. එතකොට ලේසි. අපේ ලංකාවේ තියෙන බොරුවනේ මතු වෙලා පෙන්වන්නේ නේද? මහා පුණ්‍ය කර්ම හැටියට මොනවද පෙන්වන්නේ? දැන් කටින පුණ්‍යෝත්සවයේ කාලෙට, වස්වාසික කාලයට සිවුර ගෙන් ගෙට යවනවා. ඇයි යවන්නේ? අර ගමේ උන් නිවන් ගෙනියන්න. ගමේ උන් නිවන් ගෙනියන්න නෙමෙයි, අපායට යවලා කීයක් හරි හොයාගන්න. ඔව්, වැරදි වැඩක් නේ ආඳුන්නේ. වැරදි වැඩ. කටිනේ වෙනුවෙන් සකසන චීවරය මේ ගෙදර දවස් දෙකක් තියෙනවා, රුපියල් 25000යි ඒ ගෙදර තියන්න. එතනින් වඩම්මනවා ඊළඟ ගෙදරට 25000ක් බැඳලා ගන්න පුළුවන්. එහෙම වස්තුම් මාසයේ පුතා රවුම ගිහිල්ලා එනකොට ලක්ෂ ගාණක් හම්බ කරලා කටින චීවරේ බලන්න. මේ වගේ කූට ව්‍යාපාර පුතා. අර කප්රු පූජාවත් ඒවා. කප්රු පූජාවත් ඒ වාගේ එකක් තමයි. මම දැකලම නෑ ත්‍රිපිටකේ. තව කියවනවා මම මෙතෙක් කියවාපු ත්‍රිපිටකේ මට හම්බෙලා නෑනේ කප්රු පූජාවේ ආනිසංස. දිග රෙද්දක් අරන් ගිහිල්ලා පරණ චෛත්‍යයකට අන්දලා අමාමා නිවන් සප ලබාපු උපාසකයා හොයමින් යන්නේ මම. අම්මට චීත්තයක් අන්දලා, තාත්තට සරමක් අන්දලා, අම්මට බෙහෙත් ටිකක් දීලා, තාත්තට බෙහෙත් ටිකක් දීලා උපස්ථාන කිරීම බුද්ධෝපස්ථානයකි. චෛත්‍යයකට මීටර් 200ක් දිග රෙද්දක් අන්දවීම කවරනම් කුසලයක් පටිසන්ධේදයි මා දැක නැහැ. ඒ පූජා කරන රෙද්ද ආපිට සුරුට්ටුවසේ ඔතා නැවත ගෙනත් තබා ආපහු විකුණනවා. මෙහෙට යනවා. එකම චීවරේ මෙච්චර විකුණන රටක්. එකම අටපිරිකරේ මෙච්චර සාංගික කරන රටක් මා දැක නෑ. මෙහෙම නිවන් යන්න පුළුවන් නම් මෙලහට ඔක්කොම නිවන්. මේ වංචාව, බොරුව, හොරකම හින්දා පුතා සත්‍යයට පිටුපාලා අසත්‍ය ක්‍රියාත්මක කරන හින්දා යන්නේ රැළම අපායට. කහ පාට ආයද ඉදිරියෙන් තියෙයි, සාදුකාර පවත්ත සුදු පාට ආයද පිටිපස්සේ යයි. කොහෙද? අපායේ. ඔව්, අපායේ කටුඹුලේ නගිනවා, ලෝදියේ බහිනවා, නරකාදියේ පැහැෙනවා. ආන් ඒ වෙලාවට රැළේ නායකයෝම ඉඳින්නේ. රැළේ නායකයෝම ඉඳි. මේ මෑත කාලයේදී අපවත් වුණ අපේ නායක හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු හරි විහිළුයි. ඒ වුණාට ප්‍රඥාවන්තයි.
සතිපිරිතකට ගිහිල්ලා ඉඳිද්දි එක දවසක් හයියෙන් වැස්සා. මහා ධාරානිපාත වරුසාවක් ඇලදොල ගංගා පිරී ඉතිරී යන්න වැස්සා. වැහැලා පෑවුවා. මේ නායක හාමුදුරුවෝ ඉස්සරහට ආවා. අපි සතිපිරිතේ 40ක් විතර නිදි. ඉස්සරහට ඇවිල්ලා උන්වහන්සේලා ඉක්මනින් එන්නකෝ කියලා කිව්වා. අපි හිටියේ සර්පෙක් බඩ ගන්නවා ඇති මේ වැස්සට කොහේ හරි ඉඳලා. කට්ටියම ගියා නිින්ද හිටපු අයත් විසිවැවි ගියා. ගිහිල්ලා බලනකොට මේ හාමුදුරුවෝ කනට මෙහෙම අත තියාගෙන කන් දිහාගෙන ඉන්න ආකාශය දිහා බලාගෙන. අර නිින්දෙන් ඇහැරිච්ච අයට කේන්ති ඇවිල්ලා බැන ගියා. නාකි වෙනකන් දානේ කාලා තවත් පිස්සු ඇරිලා නැහැ කියලා. ඒ තරහාමුදුරුවෝ අර විදිහටම හිටියා. කට්ටිය එහා මෙහා වුණාම මං ගිහිල්ලා අපේ ආදර ඇත්තටම මේ විහිළු කරන වෙලාවද ඇයි මෙහෙම කෙරුවේ? අරගොල්ලෝ ඔක්කොටම තරහ ගිහිල්ලා නිකන් අපරාධේ පව් පුරව ගත්තා. නිନ୍ଦ කඩා ගත්තා. මොකද්ද මේ කරපු දේ? මේ මං එහෙම ආවට ගියාට වැඩ කරන්නේ නැති බව දන්නේ නැද්ද? හොඳට කන් දිහානේ ඉන්නකෝ කිව්වා. මං කන් දිහානේ හිටියේ ඇත්තට. මං කිව්වා හාමුදුරුවනේ ගෙම්බෝ කෑ ගහන සද්ද හැර මට නම් පිරිතේ හඬවත් ඇහෙන්නේ නැහැ. ගෙම්බෝ නම් කෑ ගහන. ඒක තමයි මිනිස්සුયો ඒ ගෙම්බෝ කියන්නේ මොකද කියලා අහපන් කිව්වා. ඒ ගමන මං කිව්වා ගෙම්බන්ගේ භාෂාව අඳුනාගෙන වාග් විද්‍යාවෙන් ඒක කියන්න තරම් ඥානයක් තිබ්බා නම් මම මේකේ තපිනවද හාඳුරු? මොකද්ද කියන්නේ කියලා ඇහුවා. නෑ මේක තමයි ඇත්ත. මේ පන්සල් ඔක්කොගෙම හිටපු අධිපතිකම් දරාපු විහාරාධිපතිලා මැරිලා ඒ අය ඉපදිලා පන්සල දිහා බලාගෙන වලවල් වල ඉපදිලාලු. දැන් වැස්සට කුලප්පු වෙලා හයියෙන් කෑ ගහනවලු. මොකද්ද ඔය කියන්නේ? අටපිරිකරක් කියලා. ඇත්තම මාත් දැකලා තියෙනවා අප්පා. මාත් දැකලා තියෙනවා හැම. බලන්නකෝ නාකි අය ලෝභ වැඩි. නාකි හාමුදුරුවරු ලෝභ වැඩි. මිනිස්සුත් එහෙමයි හාමුදුරුවරුත් එහෙමයි. නාකි අයගේ මේක වැඩියෙන් තියෙනවා. ඇයි මරණයට ළඟයි වාගේ හිතෙනවා අරවා ඔක්කොම මටම වේවා කියලා අල්ලනවා. මටම වේවා. අනිත් එක රාජමහා විහාරවල පරම්පරාවට මහාන කරන්නේ අයියාගේ පුතා, අක්කාගේ පුතා, නංගිගේ පුතා, මාමණ්ඩිගේ පුතා. ඇයි? දේපොළ පිට යනවලු. ඕනේ අහිකුන්ටිකෙක් මහාන කරන්න පුළුවන් පුතා සම්බුද්ධ ශාසනේ. බුදුහාඳුරු සුනීත මහාන කෙරුවා නම්, සෝපාක මහාන කෙරුවා නම්, රාහුල පුතත් ඒ සමාජෙම මහාන කෙරුවා නම් මේකේ තියනවාද ભેදයක්? ඕනෑම ජාතියකට, කුලයකට, ගෝත්‍රයකට, ප්‍රවේණියකට ආගම් 62ක් තිබිච්ච සමාජයේ මිනිස්සු අරගෙන මේ 62ක් මිත්‍යා දෘෂ්ටික ආගම් වල ආයේ මහාන කෙරුවානේ බුදුහාමුදුරු. එහෙව් එකේ ඒවා ඔක්කොම පිටු දැකලා මේක කෑලි වලට කඩලා ભેද බින්න වෙලා ධනය පෞද්ගලික දේපලක් හැටියට සම්බුද්ධ ශාසනය ලියාගෙන ඒවා මත පිහිටලා කටයුතු කරන්න ගිහිල්ලා ශාසනය කෙලසිලා. සත්‍ය මේක නෙවෙයි. ඒ හින්දා ඒ සත්‍යයට ඉඩ දීලා අසත්‍ය වලලන්නේ නම් මේ ලෝකයේ මීට වඩා ලස්සනයි. දේශපාලාඥා ගරු කරන්නේ සත්‍ය නෙමෙයි අසත්‍ය. ඒ දේශපාලාඥයන්ට අවවාද අනුශාසනා කරන්නෝ සත්‍ය නෙමෙයි අසත්‍ය. රාජ්‍ය සේවකයෝ සත්‍ය නෙමෙයි අසත්‍ය. පට්ට හොරු ගොඩක් රාජ්‍ය සේවකයෝ. අහන්නකො දිසාපතිතුමියගෙන්, පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් අහන්නකො. රාජ්‍ය සේවකයෝ බහුතරයක් මන් දන්නවනේ. මං උත්තර දන්නවා. මං ප්‍රායෝගිකව ළඟම ආශ්‍රය කරන ඉඳා මාත් රාජ්‍ය සේවයේ නීතියේ මං අනුරාධපුරේ පළාත් සභාවෙත් වැඩ කෙරුවා. අනුරාධපුරේ ඉස්කෝලවලත් වැඩ කෙරුවා. පළාත් සභාවේ වැඩ කරන කාලේ පට්ට
හොරු කරනෙව්වා මම බලන්න හිටියේ. ඔව්. ඒ ගමන කලකිරිලා මං කිව්වා අපෝ මට නම් බෑ ඒකේ. මං ආපහු ඉස්කෝලේට යනවා කියලා මං ඉස්කෝලේට ආවා. ඉස්කෝලේට ඇවිල්ලා බැලුවාම පුතා ඉස්කෝලෙත් ඒක දැන් එන්න හොරා කෑම වැඩි ළමයි විනාශ කරනවා වැඩි. මං ඊට පස්සේ කිව්වා මට රස්සාව එපා. ඒක තියාගන්න මං යනවා. පන්සලට මහානකමට හිමි දෙයක් වේ නම් ඒ දේ කරනවා. මට පඩිත් එපා පෙන්ෂනුත් එපා කිව්වා. කියලා මං රස්සාව හැරදම ආවා. ඇවිල්ලා මං පින්නතුනි මගේ ධර්මඥානයෙන් මං ලෝකේ වටේම මේ වෙනකොට ගියා. ඒක ආනන්දනීයයි. සතුටින්ම ඉන්න මිනිහා මං කියලා කිව්වේ නිසා. මට ප්‍රශ්න නැහැ. මට දායකයෝ නැහැ. දායකයෝ නැත්තම් පුතා පුදුම සැනසීමන්නේ. නේද? නැත්තම් ඔළුව ගිනි ගත්ත ගමන් ඉන්නේ. දීපු බත් ඇටයක් ගානේ වැරදිච්ච හැටියේ බයිනෝ. නින්දා අපහාස. ඉතින් ඊට මීට වැඩිය හොඳයි කිසිම දායකයෙක් නැහැ. මගෙන් වෙන්න තියෙන්නේ සමාජයට බෞද්ධයා හැටියට මිනිහෙක් නගා හිටවන්න යම් මෙහෙවරක්ද මං ඒක කරනවා. ලංකාවේ මට යන්න පුළුවන් ප්‍රමාණයට ගිහිලා මං ඒක කරනවා. හදිසිය අනතුරක් වෙලා මම කොන්ද කැඩුනා. ඒ නිසාවෙන් දැන් මට වෛද්‍ය උපදේශය ලැබිලා තියෙනවා. මේ වාහනවල දුර යන්න එපා. ඔබ වහන්සේගේ සුසුම්නාව පොඩ්ඩක් හැරිලා තියෙන්නේ අංශක ගානක්. ඒක වැඩි වුණොත් එහෙම ආපහු ඔත්පල වෙනවා. එහෙනම් පරිස්සම් වෙලා ඉන්න. ඕක හොඳ වෙනකන් කියලා කිව්වා. මම ලබන අවුරුද්දේ දෙකේ දුර ධර්ම දේශනා එකක්වත් බාර ගන්න නැහැ කියලා තීරණය කළා. රත්නපුරෙන් කතා කෙරුවා දැන් 20ක් 25ක් විතර මම එකක්වත් දුන්නේ නැහැ. ඒ වගේම මේ ගාල්ල මාතර හම්බන්තොට මේ පැත්තට දුන්නේ නැහැ. ලබන අවුරුද්දේ කිසිම එකක් ලියන්නෙත් නැහැ. බැරි වෙන වෙලාවට පුතා කවුරුත් නැහැ කියලා මා හොඳින් දන්නවා. මගේ හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ අවුරුදු 92ක් හිටියා. අවුරුදු 82ක් පුතා පැවිදි ජීවිතේ. අවසානයේ මම මෙහෙම දෑතින් උස්සාගෙන ගිහින් තියලා නාවලා ඉසරවුල් ගාලා දෑතින් උස්සාගෙන ඇවිල්ලා ගෙනල්ලා තියලා මගේ දෑතින්ම සුප් එකක් හදලා පෝනකම් වැඩගත්ත පවුලේ නෑයොත් නෑ ලෝකේ දායකයොත් නෑ. භික්ෂුවගේ අවසාන ඉරණම ඒක හොඳට දන්නා මම මගේ වැඩ ටික හසුරුවාගෙන කරනවා මිසක් එක එක්කෙනාගේ ආරාධනා ඉල්ලීම් මත මම යන්නේ. මම දන්නවා මේ කලාට මං ඇවිල්ලා බණ කිව්වාට නිවන් දකින්නේ නැහැ කියලා. දැන් කලවානේ මේ අය නිවන් දකිද හෙට? නිවන් දකින්නේ නැහැ කියලා මං දන්නවා. හැබැයි මං බලාපොරොත්තු වෙනවා අවුල් වියවුල් නැති කරගෙන කරුණාව දයාව මෛත්‍රිය ඇති කරගෙන නොපසුබස්නා වීරියෙන් යුක්තව මේ මහ පොළොවෙන් වැඩ ගන්න. හමායන හුළඟෙන් වැඩ ගන්න. පායන ඉරේලියෙන් වැඩ ගන්න. වැටෙන අනෝරා වැස්සෙන් ප්‍රයෝජනයක් ගන්න. දිරිය ඇති කල මේ උපන් මිනිස් ජීවිතේ ශරීරයෙන් වැඩක් අරන් ලෝකාර්ථය පිණිසත් ස්වාර්ථය පිණිසත් ප්‍රයෝජන ගන්න මහන්සි ගන්න. එතකොට ලෞතුරා බුදුහාමුදුරුවෝ පෙන්වා වදාළ අක්කෝදේන ජිනේ කෝදං අසාදුන් සාදුනා ජිනේ කදරියන් දානේන සච්චේන ආලික වාදිනං කියන උදාර උත්තම ගුණයන් ජීවිතය තුළ පෝෂණය කරගනිමින් සංසාර භව දුක් නසා ලබන අමානිවනින් සැනසීම ලබන්න උත්තරා කුමරියගේ කතාවේ උත්තරා වුන් ඇතුළු දෙපාර්ශවයක 4 වරිගේ නෑයෝ නිවන් දැක්කාසේ කලවාන ඇතුළු ප්‍රදේශවාසී සත්පුරුෂ ඔබ හැම දෙනාටම මේ ධර්මදීපය ඇතුලේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම මගඵල පිළිවෙලින් අමා නිවනින් සැනසීම ලැබේවි. ඒ උතුම් වූ නිර්වාණ ධාතුවෙන් සැනසීම ලබන්නට ඔබ මේ වෙලාවේ සිද්ධ කරන්නට යෙදුණු මේ උතුම් ධර්ම දානමේ මහා පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විහාර ගණේ අපවත් වී වදාලා වූ නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ ගෞරවනීය මහ සංඝරුවනටත් මේ වෙහෙර විහාර ගම්බි මිඩං කඩම් මම්මාවත් ඇලදොල ගංගා කෙත්වතු ගහකොළ තුරු ලතාවෝ තනා තබා අපේ ජීවිත අපට හදා දී සතුටින් දිවි ගෙවාලන්නට ආශිර්වාද කරමින් මිය පරලෝකීය අපේම අම්මා තාත්තා අත්තමුත්තන අත්තපනත්තා ආදී පිංගණ්ඩ ඉන්න නෑයෝ ඉන්නවා නම් ඒ නෑදෑයෝ සෑම සියලු දෙනාටමත් ඔබටත් මටත්
ජාත්‍ය ආදී දුකින් නිදහස්ව ලබන අමා මහ නිවනින් සැනසීම ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්මදේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාචි. සියලු දෙනාම ඔය ඉන්න තැන් වල ඔහොමම ඉඳගෙන හයියෙන් සාදුකාරයක් පවත්වමින් ධර්ම පූජාවට එක්කාසු වෙන්න. මද්දුගේ අම්මා බුදු සරණයි ඈ. ඔහොම වන්දනා කරගන්න හයියෙන් සාදු කියන්න. ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී අතං. ත්‍රයිතර තිලක සකලඤ්ඤය සාගර පාරගතා නිසේසනායක ගුණරත්න මන්දිරාය මානෝ භාග්‍යවත් අරිය සම්්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ විසින් මధుර මනෝහර කොට කුරවීකනාද ගම්බීරාලාපෙන් දේශිත මිහිරි සද්ධර්මයෙන් කොටසක් දේශනා කරවාගෙන වත පිළිවෙතෙහි යෙදමින් අන්‍යෝන්‍ය වශයෙන් සුවද සබදතා පවත්වමින් නෑමිතුරු දම් තහවුරු කර ගනිමින් ගිහි පැවිදි සබදතා වඩා වර්ධනය කොට තපස්සරාරාම විහාරීය පරිශ්‍රයේ කරවන ලද මනරම් දම් සභා මණ්ඩපයේදී ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයක් සිදු කොට සිද්ධ කර ගන්නා ලද්දා වූ දාන ධර්මාදී මහා කුසලයාගේ බලය කරන කොටගෙන අපවත් වී වදාලා වූ නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ගෞරවනීය මහ සංඝරුවනටත් හදා වඩා තනාදයට දායාද කරමින් මිය පරලොව ගොස් සිටින්නා වූ අපේම අම්මා තාත්තා මුත්තා නත්තපනත්තාදී කුල දෙටුවෝ පින්ගණ්ඩ වේනං ඒ හැම දෙනාටමත්
සමාජගත ජීවිතයේ අපිත් සහයකට එක්ව බැඳී ජීවත් වීමේ පරලෝ ගියා වූ ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලත්රු භාතෘ භගිනී ආදී සකල නෑයින්ටත් ඔබටත් මටත් ජාත්‍ය ආදී සංසාරගත මේ භයානක සසර රෝගයෙන් අත මිදී ලබන්නා වූ උතුම් මහ නිවනින් සැනසීම ලබන්නට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයයි කියන මිහිරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටගෙන මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම සකල කෙලෙසුන් නසා ලබන අමා නිවනින් සැනසීම ලබන්නට වාසනාව වේවා වෙත්වා වෙම්වායි සිතා චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් විය යුතුය. අභිවාදන සීලිස්ස නිච්ඡං වුද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැමෝටම තෙරුවන් සරණයි. හොඳයි, පුංචි වෙලාවක් තව මේ පොඩ්ඩක් රැඳිලා ඉන්න. මේ මොහොතේදී විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තු වූ පරිදිම අද දවස විශේෂයෙන්ම තපස්සර කන්ද ශ්‍රී තපස්සරාරාම විහාරස්ථානයේ දායක කාරකාදීන්ට ඒ වගේම ප්‍රදේශවාසීන්ට සුවිශේෂී වූ දවසක් වෙනවා.